අජිබෝවන් ආදරණීය දේවපුතේ මේ සූදානම් වෙන්නේ අපේ 10 වෙනි ඉගෙන ගන්න තුල පුතාගේ ධර්ම පන්තිය ආරම්භ. හොඳයි. එහෙනම් පුතේ දැන් අපි කතා කරන්න යන්නේ දැන් අපි කිව්වා කොටස් කිහිපයක් පුතේ 10 වසරේදී ඉගෙන ගන්න තියෙනවා කියලා. දැන් පුතේ අපි එහෙනම් ඉගෙන ගන්න යනවා ඔයාලගේ 10 ශ්‍රේණියේ තියෙන තවත් ඉගැන්වීමක් ගැන තමයි සාකච්ඡා කරන්නේ සප්තපරිහානි ධර්ම. අපි කතා කරා පුතේ ලංකාව දැන් ලංකාව වගේ පුතේ 65 ගුණයක් වගේ විශාල ප්‍රමාණයක පුතේ ප්‍රදේශය පැතිරලා යනවා මේ ඉන්දියාව කියන රාජ්‍යය. එනම් පුතේ තනි රජෙකුට පාලනය කරගෙන යන්න බෑ. ඔය දෙන්නට එකතු වෙලා පාලනය කරගෙන යන්න බෑ. ඒ නිසා පුතේ එක එක ප්‍රාන්ත දැන් අපි දන්නවා පුතේ සුද්ධෝදන රජතුමා රජකම් කළේ කොහෙද? දැන් අපිට පුතේ ඔලොල් එක්සෑමේ පළවෙනි ප්‍රශ්නේ අපි ලියන කාලේ. සුද්ධෝදන රජතුමා කොහෙද පුතේ රජකම් කළේ? කිඹුල්වත්පුර. කිඹුල්වත්පුරේ. නැත්නම් පුතේ අපි කියනවා කපිලවස්තුපුරේ. නේ බිම්බිසාර රජතුමා ගත්ත රජගහ නුවර. ඊට පස්සේ මගධ අධිපති විදිහට අපි කතා කරා නේද? පුතේ බිම්බිසාර ඊළඟට මේ රාජාණ්ඩු පුතේ ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා මගධ කෝසල වත්ස අවන්ති කියලා. ඔන්න රාජාණ්ඩු කියන්නේ පුතේ තනි පාලකයෙක් පාලනය ගෙනියනවා. දැන් ඔයා අමාවි පත් කරොත් පුතේ අමාවි තමයි මේ ප්‍රදේශය පාලනය කරන්න යන්නේ. ආයේ කවුරුවත් නැහැ. ඔයාගේ මතය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. අමාවිට ඕන නම් යම් කිසි ප්‍රතිපත්තියක් ගේන්න ආයේ මොහාගෙන්වත් අහන්නේ අමාවි. ඒ Tamanට ඕන විදිහට කටයුතු කරන එකට අපි කියනවා පුතේ ඒකාධිපති පාලන ක්‍රමයක් ගෙනියනවා රාජාණ්ඩු වල. රාජාණ්ඩු කීයක් තියෙනවද පුතේ නම් ඉන්දියාවේ? හතරයි. මගධ කෝසල වත්සය අවන්තිනේ කොසල් මේ පස්සේ නන්දි කොසල් රජතුමා හිම රජකම් කරන රාජ්‍යය. ඒතකොට කොටස් හතර පුතේ රජවරු 4 දෙනෙක් පත් කළා. ඒ දෙන්න තනියම පාලනය ගෙනුනේ 4 දෙනා. නේ මගධේ බිම්බිසාර රජතුමා Tamanට ඕන විදියට කටයුතු කරන යනවා. කාගෙවත් බලපෑමක් නැහැ. ඒ වගේම පුතේ තව පාලන ක්‍රමයක් තිබ්බා. ඒ රටේම ගණතන්ත්‍ර පාලන ක්‍රමය. නැත්නම් අපි කියන සමූහාණ්ඩු. මොනවද පුතේ අපි කියන්නේ සමූහාණ්ඩු නැත්නම් ගණතන්ත්‍ර නේ මේ විදිහට පුතේ පාලන ක්‍රම දෙකක් පුතේ ක්‍රියාත්මක වෙනවා. එනම් සමූහාණ්ඩු වල පුතේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් කිහිප දෙනෙක් එකතු වෙලා පාලන කටයුතු ගෙන යනවා. මොකද පුතේ වෙන්නේ? කිහිප දෙනෙක් එකතු වෙලා පාලන කටයුතු ගෙන යනවා. ඔව්. ඔයා විතරක් නෙවෙයි දිමුත් විතරක් නෙවෙයි මමත් එකතු වෙනවා මාවිත් එකතු වෙනවා කිහිප දෙනෙක්ම එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. මොනවාද දැන් ලංකාව ගත්තොත් පුතේ ප්‍රතිපත්ති ගෙනියනකොට නේ ඇමතිවරු කට්ටියම එකතු වෙලා තමයි ප්‍රතිපත්ති ගේන්නේ අවසානට. හැබැයි තනි රාජාණ්ඩු වල යට කැමති විදිහට යාල් පාලන කටයුතු ගෙනියනවා. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට සප්තපරිහානිය ක්‍රියාත්මක වෙලා තියෙන පුතේ රාජාණ්ඩු වල. ප්‍රධාන වශයෙන් අපිට පුතේ මේ ක්‍රියාත්මක වුණා කියනවා වජ්ජි මල්ල කියන රාජ්‍යයන් දෙකේ. මොන රාජ්‍යයන් දෙකේද පුතේ සමහාණ්ඩු ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? වජ්ජි සහ මල්ල. වජ්ජි මල්ල නැත්නම් පුතේ අපි ඒකේ කර්මණයට කියනවා ගණතන්ත්‍ර පාලන ක්‍රමයක් කියලා. කියන දේ ඔයාලගේ පුතේ තියෙන්නේ ගණතන්ත්‍ර. සමූහයක් එකතු වෙලා ගෙනියනවා. ඒතර පුතේ රාජාණ්ඩු කියන්නේ ඒකාධිපති සමූහාණ්ඩුවක වෙන්නේ මගේ පුතා. එතකොට කිහිප දෙනෙක් එකතු වෙලා ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මහ ජනතාව කියන දෙයට යම් කිසි විදිහට නැමෙන ස්වරූපයක් දකින්න පුළුවන්. තනිම ප්‍රතිපත්ති ගේන්නේ නැති නිසා. එහෙනම් පුතේ ඔන්න වජ්‍ය රාජ්‍යයේ පුතේ ඔන්න මේ ගණතන්ත්‍ර පාලන ක්‍රමයක් ගෙනියච්ච මේ රාජ්‍යයේ මෙන්න මේ සප්තපරිහානි ධර්ම ටික පුතේ ක්‍රියාත්මක වෙනවා. අනේ ඉතින් දවසක් යනවා අජාසත් රජතුමා මේ රාජ්‍ය අල්ලගන්න. ඒ අනතරතුර පුතේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. කියනවා කොහෙද යන්නේ? අපි යනවා මේ වජ්ජි රාජ්‍ය අල්ලගන්න. වජ්ජි රාජ්‍ය අල්ලන්න. කවදාවත් ඔයාලට වජ්ජි රාජ්‍ය නම් අල්ලන්න වෙන්නේ නැහැ. ඒ මොකද? එහි ක්‍රියාත්මක වෙන සප්තපරිහානි ධර්ම. ඒ නිසා වෙන් කිසිම දවසක ඔයාලට ඒ රාජ්‍ය නම් අල්ලගන්න වෙන්නේ නැහැ කියලා පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇත්තට මේ රාජ්‍ය අල්ලගන්න බෑ. ඒ තරමටම ප්‍රබලයි. මොකද මේ කියන්නා වූ සප්තපරිහානි ධර්ම ටික පුතේ ක්‍රියාත්මක වෙන නිසා. මොනම දේ හතක් මේ සප්ත කියන්නේ පුතේ හතක් ක්‍රියාත්මක වෙනවා. නිතර නිතර රැස් වෙනවා. සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යනවා. ඊට පස්සේ පුතේ පෙර නොපැන වූ නීති නොපවනවා. පැන වූ නීති උල්ලංඝනය කරන්නේ නැහැ නේද? පුතේ කඩ කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන යනවා. වැඩිහිටියන්ගේ පුතේ අදහස් වලට ගරු කරනවා. කාන්තාවන්ට ආරක්ෂාව දෙනවා. වජි රාජ්‍ය ඇතුළත පිටත නේද මේ තැන් ආරක්ෂා කරනවා. ඊට පස්සේ පුතේ තම රාජ්‍යෙට පැමිණෙනනේ පූජනීය උතුමන් වහන්සේලාට පුතේ පහසුකම් සැලසීම සිද්ධ කරනවා. එහෙනම් මෙන්න මේ දේවල් පුතේ ක්‍රියාත්මක වෙනවා. මේ කියන්නා වූ රාජ්‍ය තුල මේ සප්ත අපරිහානි ධර්ම මේ කරුණු හත. කොහොමද මතකද අපි යන්නේ පාඩමත් එක්ක? කිව්වා කවුද? ඒ ආවිම බලාගෙන ඉන්නවලු. මේ අමාරියයි. ඊට සිග්නල්
කියන්න යා. රජා වගේ කියන්න ඕනේ. නිතර නිතර රැස්වීම සමගිව රැස්වීම නෑ පුතේ සමගිව මේ පාඩම කියවන්න සුදා. පාඩම කියවන්න. බුද්ධ කාලීන බුද්ධ කාලයේ ಭಾರತයේ ප්‍රධාන පාලන ක්‍රම දෙකක් පැවතිනේ. රාජාණ්ඩු ක්‍රමයේ ඉන්න එකකි. සමුහාණ්ඩු පාලනය හෙවත් ගණන්තන පාලනය අනෙකකි. එවකට වාචී දරුවන් විසින් එබඳු ගණන්තන්ත්‍ර පාලනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ. ඔවුන්ගේ අභිවෘද්ධිය ඇති කර පිරිහීම වැළැක්වූ එම පාලන ක්‍රමය ප්‍රතිපත්ති 7කින් යුක්ත විය. ඒවා උනිකන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙනි. එක නිතර රැස්වීම, දෙක සමගිව රැස්ව සමගිව සාකච්ඡාව සමගිව විසිරී යාම, තුන පෙර නොපැනුණු නීති නොවීම හා පනවන ලද නීති කඩ නොකොට ආරක්ෂා කිරීම, හතර වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම, පහ කාන්තාවන්ට ආරක්ෂා සැලසීම, හය වජ්‍ය රාජ්‍ය ඇතුළත හා පිற පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම හා කඩ නොකර පුද සිරිත් පැවැත්වීම, අත තම රාජ්‍යයට පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම. ඊට සඳහන් කළ සප්තපරිහානි ධර්මය දස සක්විති වලට අවධානය නොවන වැදගත් පාලන ප්‍රතිපත්ති කිහිපය උගන්වයි. රාජ්‍ය පාලකයන් සමගිව ක්‍රියා කළ යුතුයි. නීතියෙන් නිසි ලෙස ආරක්ෂා කළ යුතුයි. කාන්තාන්ට ආරක්ෂා සැලසිය යුතුයි. පූජනීය ස්ථාන ආරක්ෂා කර එම උතුමන්ට සැලසිය යුතුයි. නිතර රැස්වීමක්, සමගිව රැස්වීමක් සාමූහික පාලනයේදී ඉතා වැදගත් වේ. එහිදී බහුතරයකගේ අදහස පිළිබඳව අවධානය යොමු කළ හැකිය. වැඩි දිනවල සවන් දිය හැකිය. එයින් පාලකයා අන්තනෝමතිකව ක්‍රියා කරන ඒකාධිපතිවරයෙකු වීම වැළකී ඔහු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වේ. මහජනයන් මුහුණ පැමිණ සිදුවන ප්‍රශ්න නිතර සාකච්ඡා කර සමගිව වැඩ කළ හැකිය. නිතර රැස් වී සාකච්ඡා කර වැඩ කිරීමද අගනේය. ඇති පුතේ ඇති. පොඩ්ඩක් අපි කතා කරලිමු ඈ. හරි. එහෙනම් ඔන්න මම කියපු කාරණා ටික තමයි ওই පොතේ තිබ්බනේ. එහෙනම් පුතේ ප්‍රධාන ආකාර දෙකක් කියනවා ඉන්දියාවේ මොනවද පුතේ ක්‍රම දෙක හොස් විභාගෙදී? ඉන්දියාවේ බුද්ධ කාලීන සමාජ ක්‍රමය තුල පුතේ ಭಾರತයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම දෙක මොනවද? රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර. ඔව් සමූහාණ්ඩු සහ ගණතන්ත්‍ර නේද පුතේ? නැත්තම් මොන රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර. රාජාණ්ඩු වලට කියන නෙවෙයි සමූහාණ්ඩු වලට කියන තවත් නමක්. නැත්තම් ගණතන්ත්‍ර වලට ඇටලුණා සෝරි. ගන්න පුතේ අහන්නකෝ දැන් ඔන්න අපේ අමාවිටම කියන තව නම. ඔයා සුදු නෝනා කියනවද දෙට? කන්මැණිකේවත්ද? කන්මැණිකේ ඇඹුල ගෙනල්ලා නෙවෙයි නේද? කවුද මොනමැණිකේ හරි ගෙනාවන් ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා නේ? මොකද්ද පුතේ ටිකිරිද කියන්නේ දෙට? එන සුදු නෝනා අමාද? දෝනි කියලා කියනවා. ඔප්පු ඔප්පු ඉරිසියාවේ බෑනේ දහල. ආට මොකද්ද පුතා තිබුත් කියන්නේ බෝලෙද? පොලි පුතා කියලා. අප්පු පොඩි පුතා පොඩි ලොකු පුතා කොච්චර ලොකු වෙච්චද එතකොට නේදානේ අයියා හොඳට සයිද පුතේ හොඳට මහතට ඇතිනේ ජනාධිපතිතුමා වගේ ඈ පුතේ ඇත්තටම උද ඔයාට වැඩි දවස මහත ඇතිනේ අයියා ඔව් මඩ. කන් ජෝතියෙක් වගේද අපි මේ මුද්දර මේම කීන්තියයි නී එහෙනම් ඔන්න බෝලෙට කියන ළමක් බෝලෙ නෙවෙයි කිව්වේ පොඩි අපි අමාවි ගමුකෝ දැන් දෝනි නේ එහෙනම් මගේ පුතේ දෝනිට කියනවා අමාවි කියලා අමාවිට කියනවා දෝනි කියලා ඒ වගේ තමයි පුතේ සමූහාණ්ඩු වලට අපි කියන තව නමක් ගණතන්ත්‍ර කියලා සමූහාණ්ඩු වලට අපි කියන තව නමක් ගණතන්ත්‍ර කියලා එහෙනම් විභාගයට ඇහුවොත් එහෙම ප්‍රධාන ආකාර දෙක ලියනවා මොනේ ළමයි වගේ සමූහාණ්ඩු සහ ගණතන්ත්‍ර කියලා මොකද වෙන්නේ කී ලකුණු කීයද පුතේ ලැබෙන්නේ සමත භාවනාව හා චිත්ත භාවනාව ඔන්න ඔය වගේ ලකුණු එකයි මගේ පුතේ ලැබෙන්නේ මොකද එයාව හඳුන්වන තවත් නමක් නිසා නම් පුතේ වෙන්න ඕනි ගණතන්ත්‍ර පාලන ක්‍රමය රාජාණු ක්‍රමය සහ ගණතන්ත්‍ර නැත්නම් පුතේ වෙන්න ඕනි රාජාණු නැත්නම් සමූහාණු. ඔන්න ඔය දෙකෙන් එකක් විදිහට ලියවෙන්න ඕන. හරි එහෙනම් ඔන්න මෙන්න මේ රාජ්‍ය මොන රාජ්‍යද පුතේ ක්‍රියාත්මක වෙන්නේ මේ පාලන ධර්ම ටික? වජ්ජි රාජ්‍ය. වජ්ජි රාජ්‍ය. තව රාජ්‍යයක් කියන්නේ සමූහාණ්ඩු ක්‍රියාත්මක වෙච්ච මල්ල රාජ්‍ය. විභාගයේදී අහනවා පුතේ ඈ. මේ ටික ලියාගන්න වෙයි සුදාලා. යමුලියම මාවිලායේ සංසංගාර කියනවා. ගන්න මගේ පුතා. ඊයට සප්තපරිහාන ධර්ම කියන. අනිත් කෙල්ලට මොනවා වෙලාවද දන්නේ නැහැ මේ අමාවිලා නෙවෙයි කවුද? සිතුකි නෝනාට එහෙම.
ඊට පස්සේ කවුද මෙත්තුක නේ අපේ. ආපු දෙන්කො දැන් ලබන සතිය බලන්න නැති එහෙම. හරි පුතේ රාජාණ්ඩු. අපි නෑ සෝරි. පුතේ ಭಾರತයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම දෙක. ಭಾರತයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම දෙක. එක ලියාගන්න රාජාණ්ඩු. රාජාණ්ඩු කියන්නේ පුතේ තනියෙන් ගෙනියන ඒකාධිපති පාලනයක් කියලා දාගමු විතර ලේසිනේ. ඒකාධිපති පාලනයකි. එහෙම ලියාගන්න ඕනේ දරුවෝ. බුද්ධ කාලේනේ මේ ಭಾರತයේ පැවති කියලා දාමු බුද්ධ කාලේ බුදුහාමුදුරු හිටපු කාලේ කියන එක. ඒ ಭಾರತයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම දෙකකි. ಭಾರತයේ පැවති ප්‍රධාන පාලන ක්‍රම දෙකකි. එක දාන්න පුතේ රාජාණ්ඩු කියලා දාලා ඒකාධිපති පාලන ක්‍රමයකි. දෙක දාන්න පුතේ සමූහාණ්ඩු හෙවත් ගණතන්ත්‍ර. වරහන් දාලා ලියන්න පුතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. විභාගෙට ඔන්න ඔය වගේ දැන් දායි ඈ. මොකද පුතේ එක්සෑම් එක අමාරු කරවන්නටත් එපා. ඒ නිසා අහන්න පුළුවන්. ඉන්දියාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කුමක්ද? මොකක්ද පුතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය? සමූහාණ්ඩු ක්‍රමය. සමූහන් නැත්නම් පුතේ ගණතන්ත්‍ර කියලා දාන්නත් පුළුවන්. ඒකාධිපති පාලන ක්‍රමය මොකද්ද ඉන්දියාවේ තිබ්බ? රාජාණ්ඩු රාජා. හොඳ ළමයි දෙන්නෙක් අප්පා වෙන පන්ති වල මගේ උගුරත් එක්ක රිදෙන උත්තර අහන්න ගියාම අනේ. හරිම හොඳයි ඈ. විමුත් මේ අවස්ථාව තව ටිකක් මේ ලියන්න එක වැඩි කරමු සුදු ඈ. එතකොට ඔයා ගොඩක්ම හොඳයි. එහම වගේ ලොකු ගැටලුවක් නෑ. ලියන එක සාමාන්‍ය මට්ටමක තියෙන හැබැයි ටිකක් වැඩි කරගත්තා නම් හොඳයි. අමාරුගේ එහෙම ලොකු ගැටලුවක් නෑ කරගෙන යන හොඳට. මේ දිමුත් චුට්ටක් වැඩි කරගමු ලියන එක එතකොට ගැටලුවක් වෙන්නේ නෑ. මේ පාර නම් CNC එක තියෙන්න ඕනේ දිමුත් මහත්තයා ඈ. බැරි නෑ ඔයා දක්ෂයි ළමයෙක්ද පුතේ නේ. හොඳ අරමුණක් එක්ක වැඩ කරන ළමයෙක්. හරි මට සතුටුයි ඉතින් මේ කොල්ලෙක් වුණත් වැඩ ටික හැමදාම වෙනවා. හරි පිළිවෙලට වැඩ ටික කරන යන හොඳ ළමයෙක්. අම්මාවි නෝට් මුකුත් නම් ඉවන්නේ. හැබැයි වැඩේ කොහොම හරි කරගෙන යනවා. මොකට එවනවද අපි නෝට් නේද අහලා. අපිට ඕන විදිහට අපි කරගෙන යනවා. එන්නට වැඩේ හරිනම්. ඒ වැති නෝනා ලොකු නෝනා වගේ නේද අහලා. නේද? හරි පුතේ එහෙනම් දැන් කන්නු දැන් අපි පුතාලට ඒ ටික මතකනේ. කියාගත්තද පුතේ? ගැටලු තියෙනවද කාට හරි? ගැටලු තිබුණොත් අහනවායි මම යකෙක් නෙවෙයි ආයි මමත් මිනිස්සෙක්. මමත් තේරෙන්නේ නැතිකොට ඒ කාලේ පුදුම විදියට වද දුන්නේ ගුරුවරුන්ට. එකපාරක් තේරෙන්නේ නැත්තම් දෙපාරක්. දෙපාරක් නැත්තම් තුන්පාරක්. තුන්පාරක් නැත්තම් පස්පාරක්. මේ මහලා සමහරව 20 පාරක් විතර ගුටිත් කනවා වෙලාවකට තේරෙන්නේ නැතිකොට. කමන්නේ එහෙම හරි කියලා පුතේ. එහෙම ගැටලු තියන්නකෝ ඒ ගෙදරින් ළමයි. මං ඉස්සර පන්තියේ තනියමත් එක්ක ඉඳලා තියෙනවා මේ ඇයි තේරෙන්නේ නැතිකොට ඒ ප්‍රශ්නේ निराකරණය මං එන්නේ නැහැ ගෙදර. ඒක මට තේරෙන්නේ නැත්නම් මං ඉඳලා ආය අහගෙන ඉන්නේ තනියම හරි. කොයි එහෙම ළමයි. දැන් මේ ගානක් හදලා ඒක තේරෙන්නෙම නැහැ. ඔයාලා කොහෙම ඉඳලා අහගෙන ඉන්න ළමයි. අපේ අම්මාවි මං කියන්නේ මේ ස්කූල් එක දැන් ස්කූල් ගිහිල්ලා හරි ක්ලාස් එකේ හරි කමන්නේ. ක්ලාස් එක ඉවර වෙනකොට අපි ඉන්නවා ඒ ඉඳගෙන ඉන්නවා ඒක තේරෙන්නේ නැහැ කියලා. කොහෙම අහගෙන ඉන්න ළමයිකෝ. අපේ අම්මාවි දැන් ක්ලාස් එක ඉවරුණා කියලා සර් ඔෆ් කරනවද ඉක්මනට? නෑනේ. එන් කරන්නේ නෑනේ. එතකොට මොකෝ එහෙම අම්මාවි අහගන්නවද එහෙම? ඇත්තටම මම දැක්කා බිමන් සර්ගේම වීඩියෝ එකක් දැක්කා ඈ. හොඳයි ලස්සනයි. මේ සර් දාලා තිබ්බේ thank you කියලා අම්මා විදෝනිට. ඊට පස්සේ මේ දිමුත් කියන්න බලන්න. අහගෙන දෙන්නේ. ඔව්. ඒ වෙලාවෙ අහනවා. විලීම අහනවා. හොඳයි නියම්. ඉස්කෝලෙත් එහෙමයි වා. කොල් ළමයි වැඩිද එහෙමද? බය හිතෙනවද එතකොට? පිට බණී කියලා. දැහන ගුරුතුමා එහෙම. අහගෙන ඒ ඉතර ගැටලුවක් ආවේ නැහැ කොහොමද? ඒ කියන්නේ මෙහෙම දුන්නද මෙහෙම ගත්තා. මෙහෙම දුන්නද මෙහෙම ගත්තා. ගණන් එහෙම. මැස්සෙමත් එහෙමද? ගණන් ලේසි මට. ඔයාලට මොනවද පුතේ අමාරු එතකොට? අමාරු මොකුත් නැහැ. නෑ. අපිට මේ චුට්ටක් කියන්න චුට්ටක් ලැජ්ජාවත් ඉතින් බලනකො ළමයාගේ එඩිටර් භාවය. අමාවිට මොනවද තියෙන අමාරු පුතේ? හොඳ ළමෙක් ඈ. මල අමාරුලා තිබේ කොමස් ඒක නෑනලා චයිනීස් වල ගියා. කොමස් අමාරු මොකද ගන්න අමාරු නමක් පුතාට. ඒක අර වගුව එහෙම අර මේක පොඩ්ඩක් හිතන්න ඕනේ මේක මොන පැත්තට එනවා කියලා.
දැන් කමන්නේ වාට තියන්න පුළුවන් ඉස්සරහට ඒකෙන් කරන සබ්ජෙක්ට්. ගොඩක් වෙලාටවත් මැත්ස් එහෙම කරන්න හිතන්නේ නැති නේද? ඒ ලෙවල් එකට ගියත් කරනවනේ. අමාවි මොනවත් නැහැ ටීචර්. අපේ අම්මා ඔක්කොම හරි මෙහෙන් එනවා මෙහෙන් දාගත්ත ක්ලාස් ටිකෙන්නේ. ටන් 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 ගාලා දාගන්නවා ඩන් ඩන් ගාලා. ඈ? ඔනේ ඉතින් අපෝ ඔය අම්මලා ඉතින් කොච්චර වාසනාවන්තද මෙහෙම ළමයි ලබන්න දෙවියනේ. නේ ඔයාලගේ අම්මලා ඉතින් සතුටු ඇති අපෝ ඔයාලට. අපේ කෙල්ල අපේ කුළු ගැටියා කොච්චර සතුටුද නේ හරිම සතුටුයි පුතේ ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න නේ තව මාස කිහිපයකින් 11 වසරට යන්නේ නිසා කරන වැඩ ප්‍රමාණය අපි වැඩි කරගන්න හරි දැන් පුතේ ඔන්න ওই විදිහට අපි කතා කරන පුතේ සප්තපරිහාන ධර්ම ටික මතකද බලන්නකෝ ඇත්තටම සාමාන්‍යයෙන් අමතක වෙනවා ඒක මටත් එහෙමයි හලෝ ආයේ මේ දැන් මම උගන්වනවා කියලා මටත් අමතක වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් නේ ඔයාලට මතකද බලන්නකෝ ඉස්සෙල්ලාම දිමුත් මම විභාගෙ ලියන්නේ නැහැ අපිට මෙව්වගේ ඉස්සර නෑ පුතේ මෙන්න මෙවට දෙනවා. ඔයියා. ඔයාලට මේ අමාවිලාට එහෙම ගහන්නේ නෑනේ ඉතින් මේ ගෙදර නීනේ. දිමුත් ගුටි කන්නේ නැද්ද පුතේ? වැරද්දක් කරොත් වැරද්දක් කරොත් කියන්නේ පුතේ ඔයා පාඩම් එහෙම කරන හොවරි කරන යන නැතිනේ. තින්නේ මෙන්න මෙව්වට මගේ පුතා ඉස්සර අපේ හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඔයියා. කොහමද පාඩම් කරගෙන යනවා බයට බය නිසා පාඩම් කරගෙන ගියා කොහමද? පාඩම් කරගෙන ගියේ නැති අයට දුන්න හොඳ පාර හැබැයි. වේවැල් කෝටු නාරන්සියෙන් බලාතු. හරිද පුතේ? ඉමුත් මතකද පුතා? නිතර නිතර රැස්වනවා සමගිව සාකච්ඡා කොට සමගිව විසිර යනවා. පෙර නොපෙන වූ නීති නොපැනවීම. ඔන්න ඕක තමයි MCQ වලට පටලවලා දාන්නේ. මොකක්ද දාන්නේ? පෙර නොපෙන වූ නීති පැනවීම. අපේ ළමයිගේ ඇස් පේන්නේ නැහැ. නේ? ඔතන තමයි පුතේ අල්ලගන්නේ එක්සෑම් හෝල් එකේදී ගොඩක් වෙලාවට. පෙර නොපෙන වූ නීති නොපැනවීම. අපේ විභාගේ තියෙන පැනවීම. ඊට පස්සේ පුතේ පනවන ලද නීති උල්ලංඝනය කියන්නේ කඩනකොට ආරක්ෂා කිරීම. ඊට පස්සේ පුතේ වැඩිහිටියන්ට අගිහිල්ලා වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීම, කාන්තාවන්ට ආරක්ෂාව ලබා දීම, වජ්‍ය රාජ්‍යයේ තියෙන පුතේ පිටත තියෙන පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම නේද? ඒවා කරන්න ඕනී දේවල් කඩනකොට ඉච්ඡිත කිරීම. තමන්ගේ රාජ්‍යයට පැමිණ සිටින පුතේ පූජ්‍යතුමන් වහන්සේලාන් උදෙසා ඔයාලා පුතේ අවශ්‍ය ගරු සත්කාර කරන්නට ඕනේ. සිව්පස්සේ මොනවද පුතේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස. සිව්පසේ. පින්නපාත සේනාසන ආරාණ ආරාධනය කරනවා දැන්. ආරාධනා කරනවා මුළු ගෙඩියට. ඔව් ආරාධනා. ආරඤ්‍යනේ කිව්වේ ආරඤ්‍ය. ගිරම්පස දෙන්නේ. ඈ රෝද හොඳයි කිව්වේ මේ ළමයි දෙන්නට. අමල මෙවන් චුට්ටක්. චීවර පින්ඩපාත ආරඤ්‍යනේ මගේ පුතේ. ආරඤ්‍ය කියන එක හරි. කියන්නේ අපි ඉන්න තැන අපි එතන පුතේ පාවිච්චි කරන වචන තමයි සේනාසන. මොකද්ද මේ අමාවි? සේනාසන. ඒ කියන්නේ පුතේ ඉන්න තැන වාසස්ථානයක් අපි දෙන්න ඕනේ උන්වහන්සේලාට නේ ආරාමයක් අපි හදලා දෙන්නේ. يعني එතන පාවිච්චි කරන වචන තමයි පුතේ සේනාසන. ඊට පස්සේ ගිලම්පස බේත් ඖෂධ ආදී දේවල් පූජා කරනවා. 11 වසර ළමයි තෝ කීයේ වරද්දව ගත්තා. ඒකයි මම ඔයාලගෙනුත් ඇහුවේ. අමතක වෙනවද ඒක? සිව්වනක් පිරිස තමයි මේ ළමයි කිව්වේ. ඒ කියන්නේ මේ ඔක්කොටම තියෙන එකම මේකක් කියලා හිතා ගන්න පුළුවන්. නේද? මෝඩකම එක විදිහටම තියනවා කියලා හොයාගත්තා. මං හිතේ 10 ළමයි දැන් කියන්න ගියේ මං. පුතේ ඔයාලා හොඳ ළමයි 11 ළමයිටත් ඔය කී වැරදුනා කියලා. වාසනාවන්ත නෑ එච්චරම. ඇත්තම මං කියන්න හිතේ තියාගෙන හිටියේ 11 වසරක් තියහුවා ওই විදිහටම තමයි සිව්වනක් පිරිස කිව්වේ. ඊට පස්සේ මම ඔයාලට කියන්න ගියේ ඔයාලා හොඳ ළමයි පුතේ ඔයාලා 11 වසරට යන්න තිබ්බේ. කෑව වැඩි. කමන්නේ ඉතින් චුට්ටක් නේ වැරදුනේ නේ. එහෙනම් පුතේ ඔන්න ඒ හත මතකද පුතාලට අපි බලමු.
නිතර නිතර රැස් වෙනවා. දැන් මේක පුතේ ਵਿਚාරයට ලක් කරලා ලියන්න දෙනවා. කොහොමද මේක පාලන ක්‍රමයට වැදගත් වෙන්නේ? විභාගයට අහනවා දස සප්ත පරිහාන ධර්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් නම් කරන්න. ඉන් දෙකක් නම් කරන්න. ඊට පස්සේ පුතේ කොහොමද සප්ත පරිහානි ධර්ම ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයකට සඳහා වැදගත් වන්නේ කෙසේදයි පැහැදිලි කරලා ගන්නට පුළුවන් වෙයිද එහෙම දුන්නොත්? කිව්වම අරින්න ඕන. කිව්වන්නේ? කියන්නේ ආරම්භයක් ගන්න බලන්න. සප්තපරිහානි ධර්ම යනු පටන් ගත්තා ඉතින්. තව චුට්ටක් උඩින් ගන්න. බුදුදහම යනු ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ පමණක් කියන්නේ අපි ලෝකෝත්තර නැත්නම් ඊළඟ ආත්මේ නිවන් සැපයේ පමණක් නොව ලෞකික ජීවිතයේ සාර්ථකත්වය උදෙසාද උපදෙස් ලබා දෙන වටිනා වූ ඉගැන්වීම් රාශියක් අදාළ දහමකි. ඒ අනුව රාජ්‍ය පාලකයෙකු සඳහා අවශ්‍ය වන්නා වූ ඉගැන්වීම් මෙහි අන්තර්ගතය. ඒ අනුව රාජාණ්ඩු සප්තපරිහානි ධර්ම මේ සතර සංග්‍රහ වස්තුව සතර අගතියෙන් තොරවීම ආදී වූ කරුණු බොහෝමයක් ඒ තුළ උගන්වනු ලබයි. ඒ අතරින් එක් ඉගැන්වීමක් වනුයේ සප්තපරිහානි ධර්ම. 1. ඕනනම් කරුණු ටික ලියන්න යනවා පුතේ. ඊට පස්සේ විස්තර කරන්නත් පුළුවන්. මේ කරුණු හතම අවශ්‍යත් නැහැ. පුළුවන් නම් ලියන්න පුතේ ඈ. පළවෙනි එක අපි ලියමුකෝ. නිතර නිතර රැස් වෙන. එහෙම රැස් වුණාම හොඳයිද ඉතින්? නිතර නිතර රැස් වුණාම ඇයි මොකද පුතේ රාජ්‍යයකට නිතර නිතර රැස් වෙන්නේ ඇයි? හොඳට තියෙයිද? ඔව්. ඕනනම් මේ පොදු සමාජ ක්‍රමෙනුත් ගන්න. ගෙදර ගන්න. පාසල ගන්න. නිතර නිතර රැස් වෙනවා. කවුද දිමුත් අපි එක ලියන්නේ අමාරුයි? නිතර නිතර රැස්වීම සප්තපරිහානි ධර්මවල පළමු කරුණයි. නිතර නිතර රැස්වීම හරහා රාජ්‍යයකට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට ජනතාවගේ සහ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ අදහස් දැන ගැනීමට හැකිවීම සහ ඒ හරහා එම රාජ්‍යයේ සිදුවිය යුතු වෙනස්කම් සිද්ධ කිරීමට පහසු වීම එමෙන්ම රටේ රජතුමාට ඇති නව අදහස් ජනතාවට ඉදිරිපත් කර එම අදහස් නිවැරදිදයි ජනතාවගෙන් සහ මැති ඇමතිවරුන්ගෙන් විමසීමට හැකිවීම. ඒ වගේ පුතේ නේද? ඒ අනුව තියෙන ගැටලු ටික පුතේ ඉක්මනින් විසඳ ගන්න පුළුවන්. නැත්තම් දවස් මාසයක් පද ඇතුළේ ප්‍රශ්නය විසඳන්න මාස ගාණක් අපි එකතු වෙලා. එකතු වෙන්නේ නැතුව හිටියොත් පුතේ ගැටලුව විශාල ප්‍රශ්නයක් වෙලා රටක් රාජ්‍යයක් පුතේ විනාශ වෙන ලෝක යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ නිතර නිතර රැස්වීම කියන කාරණාව ඉතාමත් වැදගත්. ඊට පස්සේ පුතේ සමගිව රැස්ව සමගිව සාකච්ඡා කරන සමගිව විසිරියා. කියන්න දිමුත් ඒකේ මොකද්ද කියලා? සත්පුරාණ ධර්මයේ තවත් එකක් එනම් සමගිව රැස්ව සමගිව සාකච්ඡා කර සමගිව විසිරම්. එනම් පිරිසක් එකට රැස්ව ඒ කට්ටියගේ ඔවුන්ගේ ඇති ගැටලුව විසඳාගෙන සමගිව විසිරියම්. ඔව් ඒක මොන කිව්වේ තොරසුදා. ඇසිට කැඩි කරන්නකෝ. පාලන තන්ත්‍ර ක්‍රමය තුල රාජ්‍ය පාලනය කරනකොට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලු වලට අපි විසඳුම් හොයනකොට අපි පුතේ එක රෑල්ඩක කුරුල්ලෝ ටිකක් වගේ වේයෝ තුඹසක් බඳිනවා වගේ මීමැස්සෝ ඔව් වදයක් බඳිනවා වගේ එකට ඉන්න ඕනි පුතේ. එහෙම නැති වුණොත් පුතේ රාජ්‍යයක් විනාශ වෙන්න පුළුවන්. තිමුත් ගේන දෙයට මම අකමැති. එයා හොඳ ප්‍රතිපත්තියක් ගෙනවත් මම අකමැති විපක්ෂේ මම කියනවා ඔයා ගේන ප්‍රතිපත්තියට මම අකමැති. හැම වෙලේම පුතේ ભેද බින්න වෙනවා. ඔයාලට මතකද ඉස්සර පාර්ලිමේන්තුව ලංකාවේ පොඩි ළමයෙකුටවත් යන්න බැරි තත්ත්වයක් තිබුණා. එහෙනම් පුතේ අපි සමගියෙන් තමයි මගේ පුතේ එකතු වෙන්නේ. සමගියෙන් රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යන්න පුතේ අපි නිතර කටයුතු සිද්ධ කිරීම කරන්නට ඕනි. මොනොත් තමයි පුතේ ඒ ගැටලුව අපිට විසඳ ගන්න අවස්ථාව ලැබෙන්නේ. නේද? නැති වුණොත් අපිට විශාල විදිහට රටක් රාජ්‍යයක් වශයෙන් විනාශයට පත් වෙනවා. හැම වෙලේම පුතේ තව කෙනෙකුගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. මම ගන්න තීරණයට ඔයා කැමතිද? හැම වෙලේම අපි සමගියෙන් නැහැ.
රටක් වශයෙන් අපි ජාතිත් නේ සමගි වෙනකොට මගේ පුතේ ලංකාව කියන්නේ බහුවාර්ගික සමාජ ක්‍රමයක් ඈ එතකොට එයාලා ભેද බින්දුනොත් ඒ සිංහල දෙමළ මුස්ලිම් බර්ග විදිහට විනාශ වුණොත් පුතේ එහෙම වෙන්න බෑ කියලා මෙතන සාකච්ඡා කරනවා ඊට පස්සේ පුතේ පෙර නොපෙනූ නීති නොපැනවීම පැනවූ නීති උල්ලංඝනය කරන්නේ නැතුව පුතේ අපි ආරක්ෂා කරගෙන යන්න පුතේ මොන ගැටලු ආවත් මොන විදිහට පුතේ විශ්වාස වෙන්න ගියත් ඒක හරියන කාරණාවක් නෙවෙයි ඒවා කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරගෙන යන්න අපි නිරන්තරයෙන් කටයුතු කරන්න ඕනේ. ඊපස්සේ පුතේ වැඩිහිටියන්ට උපදෙස් ගරු කරන්න ඕනේ. ඔයා රටේ පාලකයා කියලා. ඔයාලගේ අම්මා කියන දේ අහන්නේ නැහැ, තාත්තා කියන දේ අහන්නේ නැහැ, භික්ෂුන් වහන්සේලා කියන දේ අහන්නේ නැහැ, අත්දැකීම් බහුල වෙන කෙනෙක් කියලා ඕක හරියන්නේ නැහැ මේ රටට. ඔය ඒ ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ, ඔය සංශෝධනය ගැලපෙන්නේ නැහැ ලංකාවේ. නෑ නෑ මට ඕනි විදිහට මම තන තීරණය ගන්න. මම තමයි රටේ ප්‍රධානිය. ඔයා කවුද මට උපදෙස් දෙන්න? ඔයා කවුරුගේ වයිස් වෙටට මට වැඩක් නැහැ. ඒ විදිහට පුතේ අපි තීරණ ගන්න ගියොත් විශාල ගැටලුවක් ප්‍රශ්නයක් ගොඩනැගෙන්නට පුළුවන්. ඊපස්සේ පුතේ ඔයා කාන්තාවන්ට ආරක්ෂාව දෙන්න ඕනේ. දැන් අපි දන්න පුතේ අන්තපුරේට ඉස්සර කාන්තාව ගෙන්නව. දැන් නම් ඒ ක්‍රමේ නෑ ලංකාව තුල එහෙම. හැබැයි පුතේ සමහර තියෙන්න පුළුවන් නේ ඔය ඇමතිවරු එහෙම ඉන්නවා කියමුකෝ. Tamanට ඕනි විදිහට කාන්තාව විවිධ විදිහට පුතේ දූෂණයට ලක් කරන අවකාර අපිට දකින්න පුළුවන්. Tamanගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. එහෙම කරන්න බෑ. Taman පාලකයා වුණා කියලා අසන්න ජීවිත විනාශ කරන්න ඔයාට අයිතියක් නෑ. එයාටත් දරු පවුලක් ඉන්න පුළුවන්. එයාට අම්මා තාත්තා ඉන්න ඕනේ. ඔයාගේ අක්කා අම්මා ගැන හිතන්න. ඔයාටත් අම්මා කෙනෙක් ඉන්නවනේ. ඔයාගේ අම්මට ඒ දේ වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ විදිහට හිතන්න පටන් ගන්න. ඔයාගේ නංගිට එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා පාලකයා වුණාට ඒක හරියන්නේ නැහැ. තව කෙනෙකුගේ ජීවිතයත් එක්ක ඔයාට සෙල්ලම් කරන්න අයිතියක් නැහැ. සපුතේ ඔයා තව හිතන්න මගේ පුතා ඔයා කවදා හරි පාලකයෙක් වුණොත් මාර්ගේ නංගිට මෙහෙම වුණොත් මම කැමති නැහැ නේ. එන්නේ මේ විදිහට පුතේ හිතලා කටයුතු කරන්නට ඕන. පස් පුතේ වජ්‍ය රාජ්‍යයේ තියෙන පූජනීය ස්ථාන ඔය ආරක්ෂා කරලා පුතේ වට තියෙන කුද සිරිත්වා පුතේ ඉටු කරන්නට ඕන. ඊට පස්සේ පුතේ තම රාජ්‍යයට පැමිණෙන පූජනීය ස්ථාන පුතේ වට පහසුකම් සලසන්නට නිරන්තරයෙන් කටයුතු කරන්නට ඕන. තම රාජ්‍යයට පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සලසන්න ඕන. අපි කියනවද? අපෝ ඒ භික්ෂුව ඕනේ නැහැ අපේ. ඒ භික්ෂුව නම් ඕනේ නැහැ. ඒ භික්ෂුවට හොඳක් වෙන්න හොඳ නැහැ කියෙම හිතනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මොකක් හරි බලපෑමක් කරා කියනකොට පාලකයා විදියට. ඒතර අපි වික්ෂුන් වහන්සේ නිරපහරිනවා. අපෝ මේ රාජ්‍ය මේ ලංකාවත් තියාගන්න වටින ඔය හාමුදුරුවෝ යවන්න ඕනේ ලංකාවෙනුත් ඉතින්. ඒ සමහරක් වෙලාවට ඒ චීවරය අවශ්‍ය සිව්පස්සේ සංග්‍රහය කරන්න. එහෙම කරන්න එපා පුතේ. ඔයා පාලකයා වුණා නම් ඔයා පත් උනේ හැමෝටම පුතේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්නට. එහෙනම් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. එහෙනම් මේ තමයි පුතේ සප්තපටිහානි ධර්ම. ඒ හත මතකද දන්නේ කට්ටියට? මතක වෙනවද? අමතක වෙනවද? පුතේ අමතක වෙනවද? නෑ එහෙනම් ලියන්න ඕනේ නෑ නේද පුතේ? ලියන්න වේද පුතේ? ලියන්න ඕනේ නෑ නේද එහෙනම්? ඕනේ නැති. හරි. එහෙනම් පුතේ ඔන්න මේ ටික පැත්තක තියාගන්න ඕනි. සප්තපරිහානීය ධර්ම දස සක්විතිවත් වල ආවරණය නොවන වැදගත් පාන ප්‍රතිපත්ති කීපයක් අපි ගන්නනවා. සප්තපරිහානීය ධර්ම කියනා වූ වල තියෙන දස සක්විතිවත් වල ආවරණය වෙන්නේ නෑ මේ කරුණු හතර. විභාගෙට ඒක අහන්න පුළුවන්. මොනවද ඒ කරුණු හතර? ඔන්න තියෙනවා බලනකොට පුතේ සප්තපරිහානීය ධර්ම වල මේ ටික තියෙනවා. සමගියෙන් ක්‍රියා කරන්න ඕනි කියන කාරණාව තියෙනවා. නීති ආරක්ෂා කරන්න ඕනි කියන එක තියෙනවා. කාන්තාවන්ට ආරක්ෂාව කරන්න ඕනි ඒවා තියෙනවා. පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් එමුතුමන්ට පහසුකම් සැලසෙනවා. හතරවෙනි කාරණාව අපි සප්තපරිහානීය ධර්මවල. දැන් අපි කතා කරේ පුතේ අනුශාසනා ගන්න ඕනි කියන එක ඈ. නේද? රැකවරණයේදී කියන්නේ පූජනීය ස්ථාන ආරක්ෂා කරන්නේ අන්න ඒ කොටස නෑ. දැන් කොහොමද තේරුණාද? ඔව් ටීචර්. ලියාගන්න වේද පුතේ අර ප්‍රතිපත්තිය හර අසක්විතිවත් වෙලා නැති නේද? සප්තපරිහානීය වල ධර්ම වල තියෙන කාරණා හතර මතකද බලන්නකෝ. නැත්නම් ලියාගමු. කරුණු හත මතකයි ඇති කියලා හිතනවා. හදිස්සිය හරි අමතකුල පුතේ 126 පිටුව කියලා දාගන්න. නැත්නම් ඔගේ පිටු පෙල්ලන්නත් ඔයාලට සෑහෙන වෙලාවක් යන්නේ සප්තපරිහානීය ධර්ම කියලා දාලා. දැන් ලිව්වනේ. 21
126 කියලා පේජ් එක දාගන්න හදිස්සිය හරි අමතක වුණොත් නැවත බලා ගන්න. අර ටික මොකද පුතේ? සප්තපරිහානි ධර්ම වල නැති සප්තප් මේ වගේ තියෙන ඒවා ලියා ගන්න පුළුවන් නේද පුතේ කණු හතර? පුළුවන්. අමාවිට පුළුවන්. ලියා ගන්න වේද? නෑ ටීචර්. දිමුත් නෑ. ආයි වැරද්දව ගන්න බෑ ඊට පස්සේ පුතේ ඒකාධිපති පාලන ක්‍රමයක් ගෙනියන්නේ නම් රාජාණ්ඩු වල ගණතන්ත්‍ර පාලන වල සමූහ ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ගත කරන් ගෙනියන්නේ කියලා අපි කතා කරා. ඒක පුතේ රටක නීතිය හැම අතින්ම පුතේ රටේ පුරවැසියන්ට පුතේ පහසු වෙන්නේ. යාට ඒක ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ නේද? එහෙම තමයි ඒ පහසු විදිහට පාලනය කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ. නීතිය මහ ජනතාව සඳහායි. මහ ජනතාව නීතිය සඳහා නෙවෙයි. රටක නීතිය හැම අතින්ම පුතේ බලා ගන්න රටේ වැසියන්ගේ යහපත ඇති කරවන්නක් විය යුතුය. සාමූහිකව සම්මත කරගත් නීති පද්ධතියක් තනි තනියම වෙනස් කරන්න බෑ. දිමුත් ගෙනල්ලා දිමුට තනි තනියම වෙනස් කරන්න බෑ පුතේ. නීතිය මහ ජනතාව සඳහායි. නීතිය මහ ජනතාව සඳහායි. මහ ජනතාව නීතිය සඳහා නෙවෙයි යන අවබෝධය රජු කියා කරන්න ඕනේ. නීතියෙන් පුතේ නීතිය තියෙන්න ඕනි මහ ජනතාවට. දැන් මහ ජනතාවට නීතිය සඳහා වෙන්න බෑ. මහ ජනතාවට ඕනි විදිහට නීතිය වෙනස් කරන්න බෑ පුතේ. මේ දැන් ඔන්න දිමුත් කියනවා ලංකාවේ ඇක්සිඩන්ට් එකක් වුණොත් එයා එහෙම කරන්න බෑ. ඒක නීතිගරුක නෑ. ඒක එයාට හිර දඩුවම් දෙනවා. දිමුත් ඒ ගිහිල්ලා වාහනයක හප්පනවා මිනිස්සු. වෙන්නේ නැහැ හොදේ. මං හිතමුකෝ එහෙම කියලා. දිමුත්ගේ පුතා. හරි කවුරු නෑ දැකේ. හරිද? එතකොට දිමුත් මොකද පුතේ කරන්නේ? නීතිය වෙනස් කරන්න මද? නෑ නෑ. ඒ දාන්න ඕනේ රුපියල් 50000 විතර දඩයක් ගැහුවම හොඳයි. ඇති. එහෙම පුළුවන්ද? ඉලේ දාන්න කියනවා නීතිය හැම තියලා. ඔයාට උනත් නේ අපිට උනත් පුතේ අත්තරදින් වෙනවා පුතේ ජීවිතේ. හැබැයි නීතියට ගරු කරන්න වෙනවා. ජනාධිපති නෙවෙයි කවුරුවත් නේ. ඔයාලට මතක ඇති ලංකාවේ පෙළාර. එයාගේ පුතා පුතේ හරකෙක් මට මතක විදිහට. හරකෙක්ට මොකක් හරි එයා යනකොට එයාගේ පුංචි පැටියා පුතේ මැරිලා යනවා මොකක් හරි හේතුවක් නිසා. පස්සේ ගවේ ඇවිල්ලා පුතේ සීනුව නාද කර කර ඉන්නවා. එයාගේ බෙල්ලේ අදාච්චියනේ ගෙච්චිද. ගෙච්චි මොකද්ද දානවනේ සද්දෙන්. ඊට පස්සේ ඒක බලනකොට දැන් ඉන්නව එතන. මොකද කියලා බලනවා මේ ගවේ ඇවිල්ලා මොකද මේ හරකා මෙච්චර මේ. බලනකොට පුතේ එයාගේ අතින් එයාගේ දරුවගේ අතින් එයාගේ පුතාගේ අතින් මෙයාගේ පැටියේ පුතේ ජීවිතේ නැති වෙලා මේ පුංචි පැටි. ඉතින් ඒ වෙලෙම එලා රයිතම තමන්ගේ පුතාගෙන්න ඒ නිසා දඩුවම් දුන්නා. ඒ සතෙක් වුණත් පුතේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. හරි තැනදී. එයා සතෙක්ද එයා මොන જાතියේද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. හරි පුතේ ඊළඟ කාරණාව බලමුකෝ. කාන්තාව කියන්නේ පුතේ අමාවි කාන්තාවෝ කාන්තාවෝ සමාජයේක ඉතා වැදගත් තැනක් ගනිති. මව්වරුන් ලෙස ඔවුහු දරුවන් බිහිකොට දැඩි කරමින් සමාජය ගොඩනගති. ගෘහණියක් ලෙස සමාජයේ කුඩාම ඒකකය වූ පවුලත් ගෘහයත් රැක බලා ගනිති. ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සැලසීම හා ඔවුන්ගේ අභිවෘද්ධියට අවශ්‍ය පියවර ගැනීමද ලෝකයේ දියුණු පාලන ක්‍රමවල ඉතා වැදගත් කොට සැලකේ. පාසල් දරුවන් වන අපද එය ආදර්ශයට ගෙන ක්‍රියා කළ යුතුය. ආගම සංස්කෘතිය හා සාරධර්ම රක්ෂණය හා පෝෂණය කිරීම සඳහා ක්‍රියා කරන්නේ සමාජයක පූජ්‍ය පක්ෂයි. පූජනීය ස්ථාන ඊට අදාළ ආයතන වේ. පාලකයෙකු විසින් එසේ අත්‍යවශ්‍ය මෙහෙවරක යෙදෙන පූජනීය උතුමන් හා පූජනීය ස්ථාන රක්ෂණය පෝෂණය කරමින් එම මෙහෙවරට අනුග්‍රහ දැක්විය යුතු වේ. එය හැම අතින්ම සමාජයක පැවැත්මට මහෝපකාරී වේ. පූජනීය ස්ථාන හා පූජ්‍ය උතුමන්ට ගරු සත්කාර කරමින් ක්‍රියා කිරීම කුඩා කල සිටම පුරුදු පුහුණු විය යුත්තකි. හොඳයි එහෙනම් පුතේ ආගම සංස්කෘතිය සාරධර්ම ආරක්ෂා කරමින් පුතේ නිරන්තරයෙන් අපි කටයුතු කරන්න ඕනි නේද? ඒ වගේම තමයි කාන්තාවන් පුතේ ආරක්ෂාව දෙන්න ඕනි. එයා පුතේ ඉන්න පවුලක් වශයෙන් ගත්තොත් පුතේ අපි දන්නවනේ කාන්තාවක් ගත්තොත් පුතේ මේ ලෝකේ පැවැත්ම තියෙන කාන්තාවත් එක්ක. නේද? ඇයි පුදුම විදිහට පුතේ මේ දැන් අපි දන්නවා ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාවන් විඳගෙන තමයි පුතේ කාන්තාව යන්නේ. හැබැයි පුරුෂ ආධිපත්‍යයට නතුනොත් පුතේ කාන්තාව එයාගේ ජීවිතයට එපාම වෙනවා.
සමහර පෞල් ජීවිත ගත කරන පුතේ ඒක පුදුම පීඩනයක් ගත කරන්නේ. මොකද සමහරගේ සැමියා බීලා එනවා හැම වෙලේම. දරුවන්ට බලන්නේ නැහැ. හවස් වෙනකොට මල යුද්ධයයි. සමහර ගෙවල් තියෙනව නේද පුතේ එහෙම? ඔයාලගේ ගෙවල් ළඟත් එහෙම ඇති පුතේ මේ ගොඩක් වෙලාවට මේ දරුවෝ එහෙම හැංගෙනවා තාත්තා ඇති. මේ දිමුත්ලා එහෙම දැන් දිමුත්ත කියනවා නෙමෙයි මගේ පුතේ. කිසිම දවසක මේ ওই මත්ද්‍රව්‍යයට යොමු වෙන්න එපා පුතේ ඈ. හරිද? මම කැමති නෑ ඒකට. දැන් හොඳ ළමයි. නේ ඒවා පුතේ ඇත්තටම අපිට වැදගත් නෑ පුතේ. අපිට අවසානට ගේන්නේ මරණය විතරයි. ඉක්මනින් මරණය ගේන්න කැමති නම් නේද? ඇයි අපි මොකටද මේ ආත්මෙටත් නෑ, ඒ ආත්මෙටත් නෑ, කොයි ආත්මෙටවත් නෑ. ඒ නිසා පුතේ මත්ද්‍රව්‍යයෙන් තොර ජීවිතයක් අපි ගත කරන්න පුරුදු පුහුණු වෙන්නට ඕන. ඉතින් කාන්තාවන්ට පුතේ අභිවෘද්ධිය දෙන්න ඕනි. කාන්තාව කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර පිරිමින්ට තරම්ම ශක්තියක් නෑ. හැබැයි ඇයට දරාගන්න හැකියාව වැඩි පුතේ. නේද? මල ගෙදරක් දැක්කොත් ඒ පුරුෂයා අඬන අඩුයිනේ. හැබැයි කාන්තාව අඬා වැළපෙනවා අපි දකිනවා. හැබැයි පුරුෂයා ඒක හිතින් දරා ගන්න ශක්තියක් තියෙනවා. ඒ නිසා පුතේ දැන් ඔයාලගේ ගෙවල්නේ අම්මා තාත්තා දිහා බලන්නකෝ. ගෙදර වැඩිම වැඩ කොටසක් වෙන්නේ අම්මගේ අතින් වෙන්න පුළුවන්. හැබැයි තාත්තේ පස්පසින් ඉඳලා නේද? පුදුම විදිහට ශක්තියක් දෙනවා ඇති. ඒ නිසා ඔයාලා ටික ටික ලොකු වෙන දරුවෝ නේද? ඒ නිසා පුතේ කාන්තාව ගත්තම ටිකක් ඇයට ආරක්ෂාව දැඩි ඕනේ. පිරිමි නම් ගැටලුවක් නෑ නේද පුතේ? පිරිමි ළමයට එළියට ගිහිල්ලා ඔහේ ගියත් ගැටලුවක් නැහැ බයක් නැහැ. හැබැයි ඒ වගේද පුතේ කාන්තාව. ඔයාට නංගියෙක් නෑ නේද මුතේ ඒකට වැඩි. නේ එක්ක අක්කෙක්වත් ඉන්න තිබ්බේ. එතන ටිකක් අර දැඩිව අම්මයි කොහොමද ඉන්නව නිසා ගැටලුවක් නැහැ. අම්මා විතරක් තව කවුරු හරි මල් නංගිලෙක්වත් හිටියනනේ මල්ලියෙක් නින්නේ. නේ දැන් අම්මාවේ අපි ගත්තොත් පුතේ අපිට ටිකක් ආරක්ෂාව වැඩියෙන් ඕනේ නේ අම්මාවේ. ඒක සාමාන්‍ය සමාජයේ ගොඩනැගලා තියෙනවා. හැබැයි ජපානයේම නෑ නේ අමාවි ඒක. ඒ රටේ මේ රෑ වෙලා වුණත් ඒ කාට වුණත් එහෙම යන්න පුළුවන් පුතේ. අපේ ලංකාවේ රෑ ගියොත් එහෙම තනියෙන් කාන්තාවක් නේද? හැබැයි පුතේ ලංකාවේ තිබිලා තියෙනවා. කාන්තාවකට හේදුරු තුඩුවේ සිටලා දෙවුන්දර තුඩුවට මාණිකයක් අරගෙන තනියම යන්න පුළුවන් කාලයක් තිබිලා තියෙනවා. අද එහෙම ගියොත් එහෙම තනියෙන් නේ ගැටලුවක් නෑ යන්න පුළුවන්. හැබැයි විවිධ තැන්වල ඇයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ කාන්තාවට ආරක්ෂාව ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. හොඳයි. බලන්න මගේ පුතාලට ඒක තේරුම් නැති කියලා සප්තපරිහානි ධර්ම ටික. හරිද පුතේ දිබුත්? තේරුණාද? අපි යනවා එහෙනම් සතර සංග්‍රහ වස්තු වලට යන්නේ. සතර සංග්‍රහ වස්තුව. සමාජයක කවර තරාතිරමක පුද්ගලයෙකු තුල වුවද ක්‍රියාත්මක වශයෙන් තිබිය යුතු පිළිවෙත් තම හතරක් තමයි සතර සංග්‍රහ වස්තු. ඒ තමයි දානීය ප්‍රියවචනීය අර්ථචර්යාව සමානාත්මතාවය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කණු හතර පුතේ ගොඩක් වැදගත් ජීවිතේට. ලියාගන්න පුතේ සතර සංග්‍රහ වස්තු. සතර සංග්‍රහ වස්තුව. සතර සංග්‍රහ වස්තුව. සතර සංග්‍රහ වස්තුව ලියාගන්න පුතේ. 1 දානය. දානය. 2 පුතේ ප්‍රිය වචනේ. 3 පුතේ අර්ථචර්යාව. අර්ථචර්යාව තමයි ඔයාලා දන්නේ නැත්තේ. ඒක පොඩ්ඩක් ලියාගමු අර්ථචර්යාව කියන කාරණාව. අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව පිණිස
කටයුතු කිරීම පුතේ. අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම. අර්ථචර්යාව කියලා කියන්නේ. අර්ථචර්යාව කියන්නේ පුතේ අනුන්ගේ යහපත හා අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම. අනිත් ඒවා නම් ඔයාලා දන්න කාරණා ටික තියෙයි. ඊළඟ පුතේ සමානාත්මතාවය. අර්ථචර්යාව විතර පුතේ නේද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ මොනවද පුතේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ මොනවද දිමුත්? සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙන්න ඕනේ පුතේ නේද? ඒ අර්ථචර්යාව තියෙන කෙනෙක් නම්. සතර සංග්‍රහ වස්තුවක පාඩම්ද අමාරුයි? පැටලෙනවද? දානීය ප්‍රිය වචනයේ සමානාත්මතාවය අර්ථචර්යාව. අර්ථචර්යාව ලියාගන්න පුතේ අනිත් ඒවා නම් ඔයාලා දන්නවා. අර්ථචර්යාව කියන්නේ පුතේ අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම. හරිද දරුවෝ හැමෝම? අපි ඒක නම් කියාගෙන යන්නේ නේද? ඒකලා ලොකු ගැටලුවක් නැති වෙයි. දෙමුත් කියමුද? පටන් ගන්නකො. සමාජයේ කවතරා තීරමක පුද්ගලයෙකු තුළ වුවද ක්‍රියාත්මක වශයෙන් තිබිය යුතු පිළිවෙත් හතරක් සතර සංග්‍රහ වස්තු නමින් හැඳින්වේ. දානයේ ප්‍රිය වචනයේ අර්ථචර්යාව සමානාත්මතාවය යනුවෙන් දැක්වෙන්නේ එම සතරයි. මේ පිළිවෙත් විශේෂයෙන්ම නායකත්වයේ දරන්නක තුළ තිබිය යුතුය. සතර සංග්‍රහ වස්තු එය සිව් සංගරක් වල පළමුව දැක්වෙන දානය යනු හුදෙක් ආගමික කටයුත්ත පමණක් නොවේ. පාලකයා විසින් රටේ ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය උදේ කරලීමේ අරමුණින් ප්‍රාර්ථනය සැපයීමද ඊට ඇතුළත්ය. එනම් ගොවිතැන් කරන පිරිසට අදාළ භූමියේ බිත්තර වී පොහොර ජලය ආදී ලබා දීමයි. වෙළඳාමේ යෙදෙන අපට වෙළඳාමට හා ප්‍රාර්ථනය ලබා දීමත් රාජ්‍ය සේවය හෝ වෙනත් සේවාවන් සපයන පිරිස සඳහා නිසි ලෙස බත් වැටුප් ලබා දීමත් දානයට ඇතුළත් වේ. එලෙස පාලකයා ජනතාව කෙරෙහි වගකීමේ කටයුතු විට ජනතාව වග මේ යුතුව ක්‍රියා කරවීමයි. සොරකමින් වංචාවෙන් දූෂණයෙන් ප්‍රාණඝාතයෙන් තොරව කටයුතු කිරීමෙන් පෙළඹේ. ඒ පුද්ගලයාගේ ලෞකික අභිවෘද්ධිය උදා කරන අතර පරලොව යහපත ඇති කරන්නක් වේ. ප්‍රිය වචනය අපි එක බලමු පුතේ. දානය කියන්නේ පුතේ නම් අපි රටේ පාලකයා විදිහට පුතේ එයාගේ ආර්ථික දියුණුව සඳහා නේද එයාට අවශ්‍ය දේවල් අපි ලබා දෙන්න ඕනේ. එතකොට පුතේ සමහර වෙලාවට වෙළඳාම් කරන අය ඉන්නවා කුෂිකර්මාන්තය කරනවා නේද පුතේ එයාට අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට ඔයාලා ඒ අවශ්‍ය නේද දැන් කුෂිකර්මාන්තිකව එයාට අවශ්‍ය භූමිය ඊට පස්සේ බිත්තර වී අවශ්‍ය දේවල් ජලය අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ. බත් වැටුප් ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතේ තව කෙනෙක්ගේ දියුණුව ඇති වෙන්නේ. ඒ නිසා දානය කියන දේ පුතේ සොරකමින් වංචාවෙන් දූෂණයෙන් ප්‍රාණඝාතයෙන් තොර වෙලා ඒ අය වෙනුවෙන් කිරීමට පුතේ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ පුතේ ප්‍රිය වචනේ. අමාරු කියන්නේ ප්‍රිය වචනේ. ප්‍රිය වචන යනු යහපත් වචනයි. එනම් වචනයෙන් සිදුවන වැරදි හතරෙන් තොරව කතාබස් කිරීමයි. බොරුව, කේලම, හිස් වචන හා රළු වචනයෙන් වැළකී ප්‍රිය වචන භාවිතා කිරීමයි. ආදරයෙන්, ගෞරවයෙන් හා කනට මිහිරි වදනෙන් කතා කරන ඇසීමට අප කවුරුත් කැමැතිය. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන්ද මිහිරි වචනයට කැමැති බව නන්දි විශාල ජාතකයෙන්ද පැහැදිලි වේ. එය අපගේද අත්දැකීමකි. වචනයට අසීමිත බලයක් ඇත. නායකයෙකු එය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපත සඳහාය. පාලකයා බොරුවෙන් තමා මුලා කරනවාට ජනතාව කිසිවිටකත් කැමති නැත. එබැවින් පාලකයා ප්‍රජාවට සත්‍ය ප්‍රකාශ කිරීමත්, ඔවුන් භේද කිරීමෙන් වැළකී සමගිය දියුණු කිරීමත්, අර්ථවත් දේ කතා කිරීමටත්, කනට මිහිරි ප්‍රියශීලී කතාබස් ඇති බවත් යහපත් පාලනයක් සඳහා අවශ්‍යය. දැන් පුතේ ප්‍රිය වචනේ. ඇති දරුවා ප්‍රිය වචනේ. දැන් පුතේ මොනවද වචනේ වන අකුසල කර්ම? මුසාවාදා බොරු කීම, පරුසා වාචා පරුස වචන කීම, කේලම් කීම, පිස්නා වාචා, සම්මප්පලා පිස් වචනේ ටික මතකද පුතේ පාළි එකත් එක්කම වලින්. දාගෙදී අහන පිස්නා වාචා එහෙම මොනවද කියලා? මට කියන්න සත්තු පවා පුතේ ප්‍රිය වචනේට කැමැති කියන එකට කියවන අකමැති කියන එක කියන්නේ. හොඳ නැති වචනේට අකමැති කියන්න පාවිච්චි වෙච්ච ජාතක කතාව මොකක්ද? නන්දි විශාල ජාතකය. ඔබ පුතේ සත්තු පවා කැමති ප්‍රිය වචනේ දඩ නන්දි විශාල කෙනෙක් කෙනා
ගවයා ඇද්දේ නෑ පුතේ කරත්ති. එයාට ස්වාමියා වැරදි විදිහට කතා කරපු නිසා. ඒ නිසා පුතේ හැමෝම කැමති ප්‍රිය වචනෙට. ඔයාලා දැන් ස්කෝල් එකේ ශිෂ්‍ය නායක නායිකාවක් වෙන්න පුළුවන්. ඒකට කතා කරන්න පුතේ නංගිට මල්ලිට හොඳයි. ඒකට එයාලා පවා ඔයාලට ගරු කරනවා. අනේ මේ අක්කා හොඳ එක්කෙනෙක් ඈ ගරු කරනවා මගේ පුතේ. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න කියලා අපි හැමෝටම කියනවා නරක වචන කතා කරන්න එපා. ඊට පස්සේ පුතේ අර්ථචරියාව. අර්ථචරියාව කියන්නකෝ දිමු. අද චර්යාව යනුවෙන් අදහස් කරන්නේ අනුන්ගේ යහපත හා අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීමයි. ව්‍යාපාරිකයෙකුට ජනතා සේවය හැර වෙන පුතේ දිමුත් මේ හොඳට කටමඟ පුතේ වචන ඇහෙන්නේ නැහැ ගන්න වෙලාවකට. මේ අමාරු. ආත්ම චර්යාව යනුවෙන් අදහස් කෙරෙන්නේ අනුන්ගේ යහපත හා අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීමයි. සැබෑ පාලකයෙකුට ජනතා සේවය හැර වෙනත් අරමුණක් තිබිය නොහැකිය. ඒ ඔහුගේ පරම යුතුකම වේ. පාලකයා යැපෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. නිසා දවසේ මුළු කාලයම සේවය සඳහා කැප කළ යුතුය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණ නම් වූ ගුණ ධර්ම වලින් හදවත පුරාවාගත් පාලකයෙකුට ජනතාවට අර්ථවත් සේවාවක් කිරීම කිසිවිටකත් අපහසු කරන්නක් නොවේ. මේ තුළින් සියලු රටවැසියන් තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කිරීමේ උතුම් මනෝභාවයක් ගොඩනැගේ. එයට පිය පුදු සම්බන්ධතාවයෙන් යුතුව ජනතාව සේවය කිරීමේ අවස්ථාව පාලකයාට උදව් වේ. රටක ජනතාව විවිධ කුල ජාති ආගම් භාෂා අනුවර්ග වී සිටියද ඒ සියලු දෙනා කෙරෙහි සම සිතින් කටයුතු කිරීම සමානාත්මතා ලක්ෂණයයි. පාලකයෙකු සතු මේ උතුම් ගුණාංග නිසා රටවැසියාගේ අයිතිවාසිකම් හා නිදහස සමාන අයුරින් සුරක්ෂිත වේ. සමාජයේ සියල්ලන්ගේ යහපත හා අභිවෘද්ධිය සමාන වේ. සැලසේ ශිෂ්‍ය නායක, පන්ති නායක, නිවාස නායක, ක්‍රීඩා කණ්ඩායම් නායක ආදී තනතුර අපට ලැබුණොත් මේ සමානාත්මතා ගුණයෙන් යුක්ත වීමට අප වග බලා ගත යුතුය. හොඳයි. එහෙනම් පුතේ ඔන්න දක්වනවා අර්ථචරියාව කියන්නේ පුතේ. ඔයා රටේ පාලකයා නම් ඔයා තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. අනිගේ දියුණුව සපයන්න ඕන. අප්පෝ බෑ බෑ ඒ ළමයට උදව් කරන්න බෑ. ඔය කවදා හරි මේ මගේ තනතුරත් ගන්න ඔය කොල්ල. තිමුට්ට මට උදව් කරන්න බෑ. එහෙම හිතනවද මම? ඔයා හොඳ දැන් ඔන්න එක මේ මෙහෙම හදන පුතේ. ඒතර ඔයාලට පුළුවන් ලෝකයේම පුතේ මුදල් ලංකාවට ගේන්න. මම හිතනවා අප්පෝ දිමුට්ට කවදා හරි මේ පැටියා අනිවාර්යයෙන්ම ජනාධිපතිකමක් ඉන්න. ඒතර මට මොකද්ද වෙන්නේ? මම නම් ඔය කොල්ලට උදව් කරන්නේ. මම එහෙම හිතන්නට හොඳ නෑ මගේ පුතා. නේද? එයා මගේ ළමයෙකුත් නෙවෙයිනේ. ඒ නිසා මම එයාට උදව් කරන්නේ නෑ. වෙන්න හොඳ නෑ පුතේ නේද? හැමෝම කෙරෙහි පුතේ පොදුවේ බලන්න පුතේ කටයුතු කරන්න ඕනි කවුද? පාලකයෙක් වුණාම. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන පුතේ සිව්බඹ විහරණේවා යුක්ත වෙන්න ඕනි. මෙත්තාවනේ පුතේ මෛත්‍රී කරන්න ඕනි. අනිත් මිනිස්සු දිහා කරුණාවෙන් බලන්න. මුදිතාව අන් කෙනාගේ දැකලා දියුණුවේ දැකලා ඊර්ෂ්‍යා කරන්න ඊර්ෂ්‍යාව නැති කරගන්න නෑ. කටයුතු කරන්න ඕනි. ඊර්ෂ්‍යාව නොකරන්න ඕනි පුතේ. අනුන්ගේ දියුණුව දැකලා පුතේ සතුටු වෙනකට අපි මුදිතාව කියලා කියනවා. උපේක්ෂා කියන්නේ පුතේ ඔයා මොන ලාභය අසයිස් මේවා මොනවා ආවත් පුතේ සමසේ විඳ දරා ගන්න උපේක්ෂාවෙන් යුක්ත වෙන්න ඕන. ඒ මොනත් පුතේ ඔයා තුළ අර්ථචරියාවම හැදි වෙනවා. ඊපස්සේ පුතේ සමානාත්මතාව. ඔයා බලන්න ඕනේ ඔයාලගේ පවුල ටිකට විතරක් නෙවෙයි. දිමුත් ඔයාලගේ වුණාට පස්සේ අපේ ගෙදර අයිත් නම් බලන්න ඕනේ. අපෝ නැත්තම් පව් අපේ ගෙදර අය. මගේ බිරිඳ පව්, මගේ දරුවෝ පව්, මගේ අම්මා තාත්තා පව්, අපේ අයියා පව්, අපේ නෑදෑ පිරිස පව්. ඒ විතරක් නෙවෙයි පුතේ රටේ මිනිස්සු නෙවෙයි ඔයාලා පාලන තත්ත්වෙට ගෙනාව. එහෙනම් මේ හැමෝම කෙරේ බැලුවොත් තමයි පුතේ සමානාත්මතාවය ඇති වෙන්නේ. මේ ගුණය අතුල තිබුණොත් පුතේ රටක දියුණුව ඇති කරගන්න පුළුවන්. මේ කියන්නව සතර සංග්‍රහ වස්තු. සතර සංග්‍රහ වස්තු කියන තවත් නම. ඕම් හොයනවා ඉතින්. මොනවා සතර සංග්‍රහ වස්තු කියන තවත් නම පුතේ? සිව් සංග්‍රහවත්ව ඒක මම පුතා ලියා ගන්න. අපි ලියාගත්තනේ සිව් සංග්‍රහ මේ සතර සංග්‍රහ වස්තු කියලා. එතන ඇලිඩක් ගහන්නකො. ඇලිඩක් ගහලා ලියන්න සිව් සංග්‍රහ වස්තු විභාගෙට සිව් සංග්‍රහ වස්තු આવුත් ඔයාලා මට බනිනවා. දන්නවනේ. ඕක කියලා දුන්නේ නැහැ නේ ඇත්තට. චරු ගන්නවා. සිව් සංග්‍රහ වස්තු ලකුණු කීයද දෙයියනේ? ඇයි එහෙම අපිට ඔය කරේ? කිය තමයි බනින්නේ. මම තමයි බනින්නේ යාළුවෝ ඇවිල්ලා මගෙන් මට එහෙම බැලුවොත් ඈ. සිව් සංග්‍රහවත කියලා පුතේ කියනවා එහෙනම් ඈ සිව් සංග්‍රහවත කියලා. සතර සංග්‍රහ. සිව්සස් නම් කරන්න. සිව්සස්. ඔව් සිව්සස්.
දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ආයෙ ටිකට මොනවද පුතේ අපි කියන්නේ නම් සිව්සස් කියන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය. එහෙම මතක තියෙන්න ඕනේ පුතේ. සමහරක් අයට එහෙම කියද්දි දන්නේ නැහැ. මේ මොනවද? චතු අපමජ්ජ? චතු? මොකක්ද චතු අපමජ්ජ? ඕන් ඉතින් ඕන්. නීනාව දැන් අඬවනවා මං හොදේ. චතු අපමජ්ජ. විමුත් චතුරාර්ය සත්‍යම ඇත්තට පොඩ අමාවි. ඉපදී ලෝවේ සමාදැන්. ඉපදී ලෝවේ නවාතැන් පලේ ඈ අමතක වෙලා දැන් ඔක්කොම ආයේ යකුද චතු අපමජ්ජ කියන්නේ මොනවද? සිව්බඹ විරණ පුතේ. මෙත්තා කරනවා බුද්ධ උපේක්ෂාවට කියන්නේ චතු අපමජ්ජ. නේද? ඇතිමුත් මහත්තයා දන්නේ නැහැ. ඈමාවි හරිද පුතේ ගැටලුව? චතු අපමජ්ජා කියන්නේ පුතේ සිව්බඹ විරණ. සතර බ්‍රහ්ම වලට කියන තවත් නමක්. උතර තිබුණේ නැහැ ඉතින් ආයෙ හොයනවා. චතු අපමජ්ජ පුතේ අර සතර කර්මක්ලේශවල මේ මොනවාද? කර්මක්ලේශ අපි කතා කරේ මොන පාරමේද මේ සමත භාවනාවේදී. මේ කර්මස්ථාන 40ක් තියෙනවා කියලා. එක එක චරිත වලට ගැලපෙන්නේ. එතන කතා කරා ඔය චතු අපමජ්ජ ගැන. සමාධි සමත භාවනාවේ. කර්මස්ථාන 40ක් තියෙනවා කියලා මේක තවදුරටත් අපිට වාටි 11 වසරට අනුව කතා කරන්න පුළුවන් ඈ. පුතේ හරිද ගැටලුවක් තියෙනවද? හරිද? නැති. ඒක මතක කරගන්න එපා. හරි ඊට පස්සේ පුතේ අපි යනවා ඊළඟට සතර අගතියෙන් යුක්ත වීමද තොර වීමද? තොරවීම. අලියා ගන්න. සතර අගතියෙන් තොර වීම. හරිද පුතේ? හරි දරුවෝ සතර අගතියෙන් තොර වීම. හරිට. කියමු බලන්න සතර අගතිය ඉස්සර නම් කරන්න පුතේ. ඡන්දය යන පුතේ ඡන්දේ දේශය. ද්වේෂ, බය, මෝහ. ඡන්දේ දේශය මෝහය බය නේද? ඡන්දේ දේශය මෝහය බය කියන ටික තමයි පුතේ. සතර අගතියෙන් එහෙනම් ඒ වගේ යුක්ත වුණොත් මොකද වෙන්නේ පුතේ? හොඳ වැඩක් තියෙන්නේ. ඒ වගේ පුතේ ඈත් වෙන්න ඕනි. හරි. එහෙනම් පුතේ සතර අගතියෙන් තොරවීම. ලියාගන්න පුතේ සතර අගතියෙන් තොරවීම කියලා. අපි එක ලියාගමු. ඡන්දය කැමැත්ත. දේශයේ විරුද්ධවාදී සිතුවිලි. භය කියන්නේ පුතේ බිය කියන එක නේද? මෝහය කියන්නේ පුතේ මුලාව. හරිද පුතේ? හරිද දරුවෝ?
British. එහෙනම් හරි එහෙනම් පුතේ අපි කී බලමු. කවුද කියන්නේ? විමුත් කියමුනේ. අමාරුයි ඉස්සලා කිව්වේ. විමුත් කියන්නේ. අගතිය යනු නීතියට යුක්තියට ධර්මයට පණහැනිව ක්‍රියා කිරීමයි. එසේ ක්‍රියා කිරීමට පාලකයා පළමුවන කරුණු හතරකි. ඡන්ද, දේශ, බය හා මෝහ යනුවෙන් දක්වා තිබෙන්නේ. මෙම සතර අගතියට යන්නාගේ ඇසස ආපක්ෂයේ සඳ මෙන් පිරිහෙන බවද අගතියට නොවන තැනැත්තාගේ ඇසස පුරපක්ෂයේ සඳ මෙන් වැඩෙන බවද බුදුරජාණන් වහන්සේ වදාළහ. එය අප සැමට අදාළ වන්නකි. රාජ්‍ය පාලකයෙකු සතර අගතියෙන් තොර වීම සුවිශේෂී වේ. ඡන්දය යනු කැමැත්තයි. අගතිගාමී වීම යනු තමන්ගේ කම, නෑදෑකම, හිතවත්කම, පක්ෂී තත්ත්වය ආදී නිසා ආත වැඩ කිරීමය. යුක්තිය හා සාධාරණත්වය ඉටුවන ලෙස ක්‍රියා කිරීමේ අගතිගාමීත්වය වළකී. රාජ්‍ය පාලනයේදී පෞද්ගලික රුචි අරුචිකම් නොසලකා ක්‍රියා කිරීම පාලකගේ වගකීමයි. දෝෂය විරුද්ධවාදී සිතුවිල්ලකි. තමන්ගේ නොවන තමන්ට විරුද්ධ තම පක්ෂයේ නොවන අයට සාධාරණාත්මක නම් කරන්නේ නම් මේ දෝෂයෙන් අගතියට යෑමකි. දෝෂයෙන් දුෂ්ටිත වූ බාහිර යුක්තිය හෝ අයුක්තිය, සුදුසුකම් හා නුසුදුසුකම්, සාධාරණ හෝ අසාර ධර්ම නොපෙනේ. නිරතුරුවම දෝෂයෙන් යුතුව කටයුතු කරන පාලකව මධ්‍යස්ථව නිවැරදිව තීරණවලට ලැබිය නොහැකිය. කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධාන කිරීමලව ඇති බය නිසා අගතියට ගොස් ක්‍රියා නොකිරීම පාලකව වග බලාගත යුතුය. එසේම බිහිය උණුතරගෙන ක්‍රියා කිරීම රට වැසියන් නිසකවම හානිදායක වේ. බිය නිසා රටට හිතකර වාදී තීරණ පාලකයෙකු ලැබිය හැකිය. මෝහයේ හෙවත් මුලාවද අගතිගාමීව ක්‍රියා කිරීම පාලකයා පරිබවයි. මෝහයෙන් අගතිගාමී වූ පාලකයෙකුට යුක්තිය හා අයුක්තිය හොඳ නරක තෝරා බේරා ගැනීමට නොහැකි වේ. එසේ තෝරා බේරා ගැනීමට නම් පාලකයාට තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුය. සමාජය තුළ නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාවට නැංවිය හැක්කේ මෝහයෙන් අගතියට නොයන බුද්ධිමත්ව කටයුතු කරන පාලකයාට පමණි. හොඳයි. ඉතින් පුතේ මෙන්න මේ ආකාරයේද අපි ධාර්මික විදිහට පුතේ කටයුතු කළොත් අපිට අපේ රාජ්‍ය කටයුතු පුතේ නිසි ආකාරයෙන් කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් පුතේ මෙතන කතා කරනවා සතර අගතියෙන් තොර වෙන කාරණාව. තොර වෙනවා කියන්නේ පුතේ ඒකෙන් අයින් වෙන්න ඕනේ. ඔයාලා බලන්නකෝ පුතේ. ඡන්දය, දේශය, මෝහය, බය. පුතේ මේ කරුණු ටික ගත්තොත් ඡන්දය කැමැත්ත. ඔයා කැමැති වාගේ අම්මට තාත්තට වගේ යාළුවන්ට කැමැති. එයාලගෙන ප්‍රතිපත්ති ගත්තොත් පුතේ සමහරක් වෙලාවට එය පක්ෂපාති වෙන්න පුළුවන්. නේද? ඉස්සර හිටපු පාලකීන්ට තමන්ගේ ඔය පිරිස ලංකරගත්තේ නෑදෑ පිරිස. සමහරක් පාලකීන්ට ගෙදර යන්න උනේ මේ නිසා. නිසා පුතුවා ඡන්දයෙන් අගතියට යන්න හොඳ නෑ. අනිත් කෙනාට කැමැති වෙන්න හොඳ නෑ. තමන්ට හෘද සාක්ෂියට එකඟ වෙනවා නම් විතරයි පුතේ අපි මේ දේ කරන්නේ. එයා කිව්වා මෙයා කිව්වා එයාගේ කැමැත්ත එයාට මෙහෙමයි කියලා අපි පුතේ පාලන ප්‍රතිපත්ති ගන්න එක මගේ බිරිඳ කිව්වේ. එහෙම කියලා හරියන්නේ නෑ පුතේ. දේශය. එයා මට ඡන්දෙ දුන්නේ නෑ. දෙන්නම් හොඳ වැඩක් දෙන්නම් මං ජොබ් එකේ. එන්නේ ජොබ් එක මං අයින් කරනවා. නැත්තම් තව මට එයා පාරේදී කතා කරන්නේ මම රටේ ජනාධිපති. එයා මට කතා කරේ නෑ. ඉන්නවකෝ මම සලකන්නම් හොඳ සැලකිල්ල. එහෙම හිතන්න එපා මගේ පුතේ. එයා ඒ ඉන්න මානසිකත්වයට එක්ක එයාට දරුවට අසනීප වෙලා මොන හරි එහෙම ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි එහෙම අනිත් කෙනා ගැන ඒ විදිහට කටයුතු කරන්නේ නැතුව තව කෙනෙකුට අපිට පුළුවන් විදිහට පුතේ දේශ කරන්නේ නැතුව උදව් උපකාර කරන්න නිරන්තරයෙන් කටයුතු කරන්නට ඕන. ඊපස්සේ පුතේ බය අපිට පුතේ බය කියන එකත් අපේ ජීවිතේදී නිරන්තරයෙන් එන කාරණාවක් නේ. බය කියන දේ ඇවිල්ලා වෙනස් රටකක් අපිට ආක්‍රමණය කරන්න එනවා කියනකොට අපි බයව පුතේ තැති ගන්න. එහෙනම් එහෙම බිය වෙලා හරියන්නේ නැහැ. එහෙම නැතුව අපි පාලන ප්‍රතිපත්තියක් ගේන්න බයයි. අගමැතිනි අපිට බනි නේ. පාලකයා විතරව බයයි, අගමැතින්ට බයයි, ඉන්න ඇමතිවරුන්ට බයයි. එහෙම හරියන්නේ නැහැ. බය වෙන්නේ නැතුව පුතේ වාට ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන්න ඕනි. විරුද්ධ පක්ෂයට බය වෙලා එහෙම හරියන්නේ නැහැ. ඊපස් පුතේ මෝහය කියන්නේ මුලාවට අහු වෙනවා. යුක්තිය සාධාරණ එහෙම මුකුත් නැහැ. මෝඩයි කියන්නේ අපි මුලාව. එයාට ඔය එහෙම හිතෙන්නේ නැහැ ඕන එකක් කියලා. එයා තීක්ෂණ බුද්ධියකුත් නැහැ. ඔය මොනවා හරි ප්‍රතිපත්ති ටිකක් ගෙනලා දානවා. ඒක රටට ගැලපෙන්නේ නැහැ. රට හදන්නත් බෑ වැඩකුත් නැහැ. එහෙනම් පුතේ මේ විදිහට කටයුතු කරන්න එපා. මෝහයෙන් මුලාවේට තොර වෙන්න එපා. කවුරුත් කිව්වට පුතේ කටයුතු කරන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. එහෙනම් පුතේ මේ සතර අගතියෙන් මොකද වෙන්න ඕනේ පුතේ? සතර අගතියෙන් තොර විය යුතුයි. මොකද වෙන්න ඕනේ පුතේ සතර අගතියෙන්? තොර විය
කියන්න බලන්න ඊට පස්සේ අමාවි කියන්න පුතේ මේ ආකාරයට මේ ආකාරයට ධාර්මික රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීමට බුදුදහමෙන් ලබා දුන් උපදේශ බුද්ධ කාලයේ ජීවත් වූ බිම්බිසාර රජු, කොසොල් රජු වැනි රාජාණ්ඩු පාලකයන් මෙන්ම වජ්ජි මල්ල රජවරුන් වැනි සමූහාණ්ඩු පාලකයන්ද අනුගමනය කළ බව පෙනේ. එසේම පසුකාලීනව ධර්මාශෝක වැනි රජවරුන්ද ලක්දිව බොහෝ රජවරුන්ද දසසක්විතිවත් සප්ත අපරිහානීය ධර්ම සතර සංග්‍රහ වස්තු අනුගමනය කළ බවත් සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කළ බවත් ඉතිහාසයෙන් පැහැදිලි වේ. ඒ අනුව සිය රාජ්‍යයන්හි පරිහානිය වළක්වා අභිවෘද්ධිය උදා කර ගනිමින් මහජනතාවට යහපත් සේවාවක් සැපයීමට ඔවුහු සමත් වූහ. රාජ්‍ය පාලනය පිළිබඳ මෙම බෞද්ධ ඉගැන්වීම් වර්තමාන ලෝකයටද හොඳ මඟ පෙන්වීමකි. බෙහෙවින්ම සමාජ හිතකාමී වූත් ප්‍රජාතන්ත්‍රවාදී වූත් රාජ්‍ය පාලනයක් ක්‍රියාවට නැගීමටත් ජනතාවගේ ආර්ථික, සමාජික, සංස්කෘතික ආදී විවිධ පැතිවලින් අගය කළ හැකි සංවර්ධනයක් ඇති කර ගැනීමටත් මෙම මඟ පෙන්වීම අදටද උපයෝගී කරගත හැකිය. පාසල් ශිෂ්‍යයන් වන අපටද බොහෝ අවස්ථාවලදී නායකත්වය ගෙන ක්‍රියා කිරීමට සිදුවේ. එබඳු අවස්ථාවන්හිදී වඩාත් හොඳින් හා කාර්යක්ෂමව තම මෙහෙය ඉටු කිරීමට මෙම බෞද්ධ ඉගැන්වීම් උපකාර කරගත හැකි වේ. හොඳයි එහෙනම් පුතේ මේ ප්‍රතිපත්තිය දාති සමාජ ක්‍රමය තුල පුතේ නේද ඉන්දියාවේ හිටපු විවිධ පාලකින් පුතේ රාජාණ්ඩු වල හිටපු නේද බිම්බිසාර කොසල් රජවරු ඒ කට්ටිය පව පුතේ අනුගමනය කරලා තියෙනවා. කවුද පුතේ නම් මේ රාජාණ්ඩු වල හිටපු පාලකින් නම් කරන්න කිව්වොත් කවුද පුතේ? බිම්බිසාරයි කොසල් රජු බිම්බිසාර කොසල්. ඒ දෙන්න පුතේ රාජාණ්ඩුව. බිම්බිසාර හිටියේ මගදී කොසල් රජතුමා කොසල් රාජ්‍ය තමයි හිටියේ. ඔන්න ඔය වගේ රාජාණ්ඩු වල ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊට අමතරව පුතේ මොනවද ඒලා සමූහාණ්ඩු දෙකක් නම් කරන්නේ නැත්නම් ගණතන්ත්‍ර දෙකක් නම් කරන්නේ මොනවද පුතේ? වජ්ජි සහ මල්ල. වජ්ජි මල්ල. එහෙනම් පුතේ මෙන්න මේ රාජ්‍යයන් වල මේ විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් පුතේ ඒ රටවල් දියුණු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් මහ ජනතාවගේ යහපත් සේවයක් ඉටු කිරීම සඳහා පුතේ වැදගත් වෙලා තියෙනවා. නම් ප්‍රජාතන්ත්‍රවාදී වූ පාලන ක්‍රමයක් ගැන යම් සඳහා පුතේ මේ කියන්නා වූ සතර අගතිය හොරවීම වැදගත්. ඒ වගේම අනිත් දේවලුත් පුතේ තමන්ගේ රාජ්‍ය දියුණුව සඳහා උදව් උපකාර කරගෙන තියෙනවා කියලා කතා වෙනවා. ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පුතේ දියුණු වෙන්නට මේ කියන්නා වූ දේවල් උදව් උපකාර වුණා කියලා අපිට කතා කරලා තියෙනවා. ඉතින් පුතේ ශිෂ්‍යයෙක් වශයෙන් ඔයාට පුතේ ජීවිතය සාර්ථක කරුන් ගෙනියීම සඳහා එනම් මේ කියන්නා වූ ප්‍රතිපත්ති ටික ඔයාට ඉතාම වැදගත් වෙනවා පුතේ. පාසල් ශිෂ්‍යයෙකු වුණ අපට පුතේ බොහෝ අවස්ථාවලදී නායකත්වය ගැන කටයුතු කිරීම සඳහා මේ කියන්නා වූ කරුණු ටික ඉතාම වැදගත්. ඔයා දැන් ඔයා රටේ පාලකෙක් නෙවෙයි නේද? ඔයාලා කවුරු රටේ පාලකෙක් නෙවෙයි දැනට. හැබැයි ඔයා පාසලේ නායකයෙක්, ගෙදර නායකයෙක්. අමාවි ගත්තොත් අක්කා. එහෙනම් ඔයාට පුළුවන් පුතේ මේ කියන්නා වූ දේවල් ගෙදර හරි පාසලේදී හරි ක්‍රියාත්මක කරලා තව කෙනෙකුට නායකත්වයේ යහපත් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් මෙතන කතා කරන පුතේ ප්‍රශ්නයකදීත් පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් රාජ්‍ය පාලන ධර්ම කොහොමද ඔයාට වැදගත් විදිහට ආදර්ශ පෙන්වලා දෙන්නේ? ආදර්ශ දුන්නද දිමුත්? ඔළුව කහන්නේ නැද්ද? දුන්නා. දැන් ලියා ගන්න පුළුවන්ද හැබැයි ඒක දුන්න විදිය? අමාරුයිද පුතේ? කොහොමද අපි ආරම්භය ගන්නෙ? බුද්ධාම තුලින් අර කියපු කාරණාව ටික ලියනවා. නිවන් දකින්න විතරක් නෙවෙයි ලෞකික ජීවිත සාර්ථකත්වයට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. මෙන්න මේ දස සප්ත ප්‍රිහානි ධර්ම දසක් පිටිවත සතර සංග්‍රහ වස්තුව සතර අගතියෙන් තොර වීම ආදී කරුණු වලින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක රාජ්‍ය පාලකෙකුට විතරක් නෙවෙයි. එහෙනම් කාටද වැදගත් වෙන්නේ තව? පාසල් ශිෂ්‍යයෙකුටද වැදගත් උපදෙස් අපේනු ඇත. ඒ අනුව කියලා පුතේ ඔන්න එකින් එක ගන්නවා. දසක් පිටිවත් කොහොමද වැදගත් වෙන්නේ? පැහැදිලි කරනවා. සප්ත අපරිහානි ධර්ම කොහොමද ශිෂ්‍යයෙකුට වැදගත් වෙන්නේ? ඒ විදිහට පුතේ රටේ නායකයෙකුට විතරක් නෙවෙයි ශිෂ්‍යයෙකුටත් වැදගත් කියලා විස්තර කරන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ පුතේ අනිත් ප්‍රශ්නේ ගැන ගැටලුවක් නෑ නේද පුතේ? යහපත් නායකයෙකු වීමට සතර සංග්‍රහ වස්තු වලින් ලැබෙන පිටුහල්. අමාරු මේවට නම් ලියලා දාන්න ඕනේ පුතේ. ඒවා දාන්නේ නෑනේ මේකේ ලියලා. ඈ? ප්‍රශ්න වලට උත්තර ලියලා දාන්නේ නෑ දැන් දාන්න ඕනේ ඈ. දිමුත් නම් හැමදාම දාන්නේ අදත් දාලා තියෙනවා මම දැන් දැක්කා. හොඳයි.
ඔයත් හැමදාම පුතේ මේ ප්‍රශ්න වලට උත්තර දාන්න අනිත් අයත් එහෙමයි. උත්තර නම් අනිවාර්යෙන් ලියලා දාන්න ඕනේ නෝට් එක නම් කමක් නෑ ලියා ගන්නවා. මම දකින්නවනේ. හැබැයි ප්‍රශ්න වලට උත්තර ඒවා අනිවාර්යෙන්ම දාන්න ඕනේ. කවදා විදිහට දාන්න ඉතිමුත් ඔයා නම් කොහමද දාන්න මට අමාවි කියන්නේ. මොකද්ද පුතේ ටීචර්? මේ ප්‍රශ්න වලට උත්තර ලියලා දාන්න ඕනේ 130 තියෙන ක්‍රියාකාරකම. අද හකික්මනින් දාන්න පුතේ ලියලා අමාවි. හරි ටීචර්. විනාඩි ගන්න මේ ලියනකොට ඔය ලකුණු 5 එකට ලකුණු විනාඩි 20 20 ගන්න ඊට වඩා ගන්න එපා. 6ක් ලියනවා කාලා ලියලා එහෙම එපා. විනාඩි 20ක් ලියලා ඒ ප්‍රශ්නෙට දාන්න ඔය ලකුණු 5 ප්‍රශ්නවලදී. හරි තව එක පාඩමයි සතුරු විදිහින් දැන්. ඔය සතුරුදනේ තව 11 වසර එහෙමම. එහෙමද? අන්තිම සතුරුද දරුවෝ? අමාවි සතුරුද පුතේ? නෑ. ඔව් ටීචර්. තව එක පාඩමයිනේ අපි එකක් බලමු ඉක්මනින් කියන්නේ ඉවර කරලා. නැවත පුතේ රිවිෂන් එකක් යන්න අපි බලමු. නැති වුණොත් පේපර් වලට ඉක්මනින්ම යනවා. අර පහුවෙලා ආපු දරුවෝ හිටියොත් එහෙම රිවිෂන් එක යන්න වෙනවා ඉක්මනින් හැබැයි යනවා ඒක ස්පීඩ් කියන්නේ එහෙම නෙවෙයි තේරෙන විදිහට කරනවා දවසකට පාඩම් අඩුව ලබන සතියකට පාඩම් 3ක්වත් බලන්න ඉන්න ඕනි ඈ ඊළඟට පහ පහ වගේ සෙට් කරලා ඉක්මනින් කතා කරන යනවා හරි අද බලන්න පුතේ තියෙන ගැටලු මොනවද කියලා දිමුත් ඔක්කොම හරි තේරුණාද ගැටලු තැන් තියෙනවද නෑ මඩම්. අමාවි තේරුණා ටීචර්. ලබන සතියේ තියෙන පුතේ ශ්‍රද්ධාව නිවන් මාගේ පිවිසුම. බලන්න ඉස්සෙල්ලා පාඩම් වල තියෙන ගැටලු මොනවද කියලා ඊට ඉස්සෙල්ලා එන. අවසාන පාඩමට තාම ඇවිල්ලා අපි අවුරුද්දක් මුණ ගැහුණානේ. අපේ දවසින් දවස ගත වෙලා ගියා. අපි හැමදාම සිකුරාදට ජොයින් වුණා. නේද? කාලේ වුණාට ඉක්මනින් ගියා නේද පුතේ? ලබන අවුරුද්ද වෙනකොට ඊළඟට ඔයාලා විභාග ලියන්න ලෑස්ති වෙන්න ඕනේ පුතේ. ඔයාලට දෙසැම්බර් වල අනිවාර්යයෙන්ම තියෙයි විභාගේ. බලන්න ගිහිල්ලා මොනවද තියෙන අමාරු පාඩම් කියලා. අපි අදිමුත් තමයි දෙන්නම්. මට එමුණත් කලින් ඒ අමාරු පාඩම් ටික දාලා තියෙනවද කට්ටියම? දිමුත් තමයි. දිමුතුත් බලන්න අමාවිත් බලන්න ලකුණු 100ක් නැත්නම් වැඩකුත් නැහැ මේ පාරේකට ඈ. දිමුත්ච කීයද මගේ පුතා තියුණා කිව්වේ මට මතක නෑ නේ ගාන. කිව්වේ නෑනේ මතක් වෙන්න. ලකුණු කීයද පුතේ තිබුණේ ඉස්කෝලේ පේපරේට? 90යි. මට කිව්වේ නෑනේ අනේ. මට මතක නෑනේ හරි. මට සමනියම අමතක වෙන්නේ නෑ ඉතින්. කමන්නේ කොහොම හරි දැන් මතකයිනේ නේද? හරි 90ක් කියන්නේ ඉතින් හොඳයි. මදි ලකුණු 10ක්ම නෑ. ඒ 10 කොහෙන්ද නැති උනේ? MCQද? අනිත් MCQ කීයද පුතේ? 33. 35ටවත් ගේන්න පුතේ ඈ. 35 තිබ්බොත් ලොකු ගැටලුවක් නෑ පුතේ. ලියන එකක් තියෙන ඉච්චර ගැටලුවක් වෙන්නා නැතුව ඇතිනේ. හරි ලබන පාර අපි CNC එම ගන්න උත්සාහ කරමු. අමාවි අපි පේපර් කරන්න ගමු දරුවෝ. ඒතර වඩා ගැටලුවක් වෙන්නේ නැති වෙයි. ඔය හැබැයි අමාරු තැන් තිබුණොත් අනිවාර්යෙන්ම අහන්න පුතේ මොකද ඉස්කෝලේ ගිහින් නැති නිසා. හරිද පුතා? අමාවි? හරි එහෙනම් පැටික හොදට කරගෙන යන්න ලබන සතියේත් අපි මුණ ගැහෙමු. ගැටලු තැන තිබුණොත් අනිවාර්යෙන් අහගන්න. අපි එක පාඩමයි තියෙන. ඒකත් ඉවර කරගෙන සතුටින් ඉවර වෙමු. කවදා හරි සතුටු දින රිසල්ට් එකක් අරගෙන එන්න කියලාත් කියනවා නේද? අම්මලා ගොඩාක් මහන්සි වෙනවා තාත්තත් එහෙමයි. ඔෆිස් ගියා කියලා පුතේ. ඇත්තටම දැන් අපි ගාලා හිතන ටීචර්න් එහෙම අනේ ලේසි. ඔය මොකක් හරි උගන්වන්න මේ ගුරුවෙම නෑ ළමයි ගෙදරදී ගුරුවරුන්ගේ. එහෙම නැද්ද? කෑ ගහලා ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ඉස්කෝලේ ගැන. දිමුත්ලාගේ ඉස්කෝලේ නම් කෑ ගහන්නේ නැද්ද ළමයි? ඒතර ගුරුවරුන්ට හරි අමාරු නේද මගේ පුතේ? ඈ? මේක තමයි. ඒතර ඔයාලගේ අම්මා තාත්තාත් දැන් ඔෆිස් එකේ ඉන්නේ. එතකොට ඔෆිස් එකේ හිටියා කියලා පුතේ ගොඩායි පුතේ ප්‍රශ්න. ඈ අර හේන් සර්ගේ ප්‍රශ්න කියයි මේ සර්ගේ ප්‍රශ්න කියයි අර මැඩම් ප්‍රශ්න කරයි. අම්මෝ ප්‍රශ්න කෝටියයි පුතේ. ඒ නිසා ඒ හැමෝම අමාරුවෙන් ඔය වැඩ ටික කරගෙන යන්නේ ඔයාලට උගන්වන්නේ. කරන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද අමාරු වෙන? ඔයාලට දෙන දායාදේ මොකද්ද ඔය? අධ්‍යාපනය.
කවදා හරි අම්මලා තාත්තලා නැති කාලෙක උනත් ඔයාලට දීලා තියෙන දෙයක් බය නැහැ. අධ්‍යාපනය දීලා තියෙනවා. මගේ කොල්ලා කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. අමාරු කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. ඒ සැනසීම විතරයි යාළුවට තියෙන්නේ. එහෙනම් වැඩ ටික හොඳට කරගන්න රිසාර්ට් එක හොඳ රිසාර්ට් එකක් දාමු. ඔයාලා හරි දක්ෂ ළමයි. හොඳ ගති ලක්ෂණ තියෙන ළමයි. කවදාවත් වරදින්නත් එපා ඔය වගේ ළමයිට. අනිත් සබ්ජෙක්ට් වලටත් මහන්සි වෙන්න මම හිතන්නේ දක්ෂයි ඔය දෙන්න හැම එකකටම අනිත් දරුවොත් එහෙමයි. මේ රෙකෝඩින් බලන පිරිසක් ඉන්නවා. අනිවාර්යෙන් ඒ පුතේ නෝට් එක නම් දාන්න ඔය බලන ළමයි රෙකෝඩින් නෑ. ගොඩක් අය දාන්නේ නෑ. හරි පුතේ නම් මම අද නතර කරනවා. පරිස්සමින් ඉන්න ගිහින් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ටීචර්. Thank you. වෙල්කම්. Hello, Sonara. තෙරුවන් සරණයි පුතේ.